මම නිතරම තන හොටල් එකක අවන්හලකට යන්නම්. හැම වෙලාවෙම මම ලිව්වට කොටසක් සහ කඩදාසි පොතක් අරගෙන යනවා. ඔයාට කියන්නේ එතනට ගියාම මම වැඩි වෙලා මගේ සත්සංකල්පයට මුල්තැන් ගෙදී දෙනවා. මේක මම කළ දීර්ඝ කාලයක් තිස්සේ. ඒ කියන්නේ මේ කොරියාවට අදහසක් තියෙන්නේ කියලා මට තේරෙන්නටත් කලින්. ඒ කාලේට මම සිතාගන්නේ ඒකින් සතුටක් ලැබෙන නිසායි. හැබැයි කිසිම කෙනෙකුට ඒ ගැන කිව්වේ නැහැ. මම බය වුණ ඔවුන් මේව මොඩියක් කියලා හිතන්නේ. ඔවුන්ට ඒක පොරොන්දුම තීරණ විය හැකියි. නමුත් මට ඒ ගැන කිසිම අර්ථයක් තිබුණේ නැහැ. ඇත්තෙන් බලද්දී බොහෝ මිනිසුන්ට Tamanට සිතාගන්නට ඉඩ දීමක් නැහැ. නමුත් හැමදේම ආරම්භ වෙන්නේ ඒ සත දෙකම වලින් තමයි. අපේ අධික ලෙස හැසිරීමෙන් තොරෙක් වීමේ හිතන පද්ධති පරිගණක සහ නැතිවලට හිර වෙලා ඉන්නේ. ඒ අතර අපට ඇති රචනකර ශක්තිය භාවිතා කරන එක අමතක වෙනවා. දිවෙන් අපිට ඒ හැකියාව ලබා දුන්නේ ඒක භාවිතා කරන්න ඕනේ අපි වෙනසයි කියලා බය වෙන්නේ නැතුව. මට මතකයි අලුත් සංසුන් මතකයක්. මගේ මිතුරක් ඔහු දැන් මාළවේ නැහැ. දිවෙන් ඔහුට ආශිර්වාද කෙරුවත් කිව්වේ මට ඒක. ඔහු කියෝ ඔහු ජීවිතේ කළමනාකරණය පිළිබඳ රැස්වීමකට සහභාගී වෙලා කියලා. ඉවත් වෙමින් පසුව මිට විටකින් ලොකු පිරිසක් ආවේ ඔවුන්ගේ පර්ශන පනවනකොට පින්තූර ගැනීමට හා සමානයෙන් කතා කරන්න. ඔවුන් අතරින් එම මතර මේ අසලට පැමිණියේ මට කියන්නේ ඔහුට සමීපව කතා කරන්න අවශ්‍යයි කිය. මට වෙලාවක් නැහැ. ඒ නිසා ඔහුගෙන් මම විමසුවා ඔහුට විස්තර පොතක් තියනවාද කියලා. ඔහුට ඒක නැතිබුණේ. නමුත් ඔහු හෝටලේ වෙත ආපසු ගියේ ඒක අරගෙන එන්න. ඔහු ආපසු ආවත් පසුව තවමත් විශාල පිරිසක් වෙත හිටියත් ඔහුට ඒ විස්තර ප්‍රති මට දිය හැකි වුණා. ඔහු විශාල රක්ෂණ සමාගමක් විකිණීම් අංශයේ නායකයෙක්. ඔහුට අවශ්‍ය වේ විකිණීම් පරිසලකනේ 100%කින් වැඩ කරන්නේ කොහොමද කියලා කතා කිරීමක්. අපි හමුවන්නට යෝජනා කළමු. එහිදී ඔහු මට කිව්ව ඔහු තරුණ යාචකයෙක් පියතුරු පියර්ස් විසින් ලොක් කළ කියයි. ඔහු නොටර් ඩීම් හෝ පීට ඇති විශ්වවිද්‍යාලයක උසස් පාසලක මෙහෙයවන්නෙක් වූවයි. ඒක නෝ හයිසෙක් ලිග් අයිස් හැකි කාඩකෙන්ට සූදානම් කරන පරගට පාසලක. ඔවුන් සතුව ඔලිම්පික් මට්ටමේ හැම පස්සෙන් තරඟ පෙට්ටනයක් තිබුණේ නිසා ඔහු ශිෂ්‍යයන් පුහුණු කළ කරඩියේ ඉහළම මට්ටමට ළඟ වෙන්නේ. මගේ මතර කියා සිටී මෙම OS පළමු පුද්ගලයා බවයි පියර්ස් පියතුරු කිව ආකාරයටම කතා කරන්නේ. ඒ පියතුරට හැමෝම පස්සේ කියලා කිව්වත් ඔහුගේ අදහස් වැඩ කරලා තියෙනවා. ඒක සදාචාරාත්මක උණුසුමේ මන්ද මේ පස්සේ කියන වචනයෙන් හඳුන්වන අදහස් කරඩුව ව්‍යාපාරය හා ජීවිතය වෙනස් කරමින් තිබුණා. ඔහු පටන් ගත්ත මෙහිමයි. හැමෝම කියනවා මම පෙස්සේ. මම කිව්වා එහෙනම් ඔයා හරි මාර්ගම ඉන්නවා. ඔහු කියනවා ඔයා හිතනවද මට පුළුවන් කියලා? මම ප්‍රශ්න කළෙමු ඔයාට හිතන්න පුළුවන් කියලාද? ඔහු උත්තර දෙන්න ඔව්. මම කිව්වා එහෙනම් ඔයාට පුළුවන්. පසුව ඔහු විමසුවා අපි එකට වැඩ කරන්න පුළුවන්ද? මම කිව්වා ඔව් නියමයි. ඔහු කිව්වා මට කරන්න ඕන මොකද්ද? මම කිව්වා ඔය හොයන්න ඕනේ ඔයාට වටින හොඳම කාඩ් එකෙන්. මම තව එකතු කළා ඔය ඔයාගේ කණ්ඩායම රැස් කරන්න මම දවස් 3ක් වැඩමුළුවක් කරන්නම්. ඔහු සමාගමෙන් හොඳම කාර්ය මණ්ඩලයේ රැස් කළා සහ මම එතනට ගියේ. පළමු දිනේ පය එකක හෝ දෙකක් පමණ ගත වෙද්දී මම දෙකක් ඉදිරිපස් වැඩිවිච්ච මිනිහෙක් තිබුණා. ඔහුට සම්බන්ධ වෙලිම නැහැ. ඔහු අසගෙන හිටියත් නැහැ. මම ඒක ඇඟුවිනි. විවිකේද මම ඔහු අසලට ගියේ. මම කිව්වා අපි දෙන්න හොඳින් සම්බන්ධ වෙන්නේ නැහැ නේද? ඔහු සිංහාවෙන් කිව්වා එහෙමත් වෙන්න පුළුවන්. මම විමසුවා මට සජීවී කතා කරන්න ඉඩ තියනවද? ඔහු කිව්වා ඇත්තටම තියනවා. ඊළඟට ඔහු කිව්වා ඔය වෛකාරණක දෝෂ ගොඩක් කරන කෙනෙක්. එහෙම කෙනෙක්ගෙන් මට කීමක් උගන්වන්නේද? මම සිංහාවෙන් පිළිතුරු දුන්නා ඒක ගැන මම උදව් කරන්නේ නැහැ. මම විද්‍යාලයකටවත් ගියේ නැහැ. ඊළඟට මම ඇසුවේ කියන්නකෝ ඔයාට අවශ්‍යයි කියන ඇත්තේ මොකද්ද? ඔයාගේ ඉලක්කය මොකද්ද? ඔහු පිළිතුරු දුන්නා මට ඕන ගොඩනැගිල්ල යට තියෙන කර වාහන නවතම තැනක. මම ඒක අස මුළුමනින්ම අභූත වුණේ. ඔහු ආසන්නවෙන් සිටිනවා කියලා මට සිතුනේ නැහැ. ගොඩනැගිල්ල ටොරන්ටෝ නගරයේ සනකාලියර මවතී තිබුණේ එතනින් බොහොමයක් වාහන නවතම තැන් පීටියේ පිටත. එවකට උණුසුම් නවතම තැනියට තිබුණි. මම කිව්වා එය ඔයාගේ සැබෑ ඉලක්කයද? ඔහු කියව ඔව්. මම කිව්වා ඔයා මට ඇහැරෙන්නේ නැහැ. මේ වගේ ඉලක්කයකින් මම ඔයාට මුළු ගොඩනැගිල්ලම මිලදී ගන්න කොහොමද කියලා උගන්වන්න පුළුවන්. මම තව එකතු කළා ඔයාගේ ආකාරයේ පැත්තකට දාලා සම්කාමව ඉඳලා අහන්න. මේ හැඟීමෙන් පසුව ඔහු ඇත්තටම අස සිටිය. ඔහුගේ දුෂ්ටය පොළොළු වුණේ. අගභාගයේදී ඔහු වෙනත් සමාගමක සභාපති වුණා. ඔහු තේරුම් ගත්ත අපි ගෙනෙන් සේම බොහොමයක් අපිම සතු විසින් තන්නේ ලද්දක් කියන එක. ඇත්ත වශයෙන්ම ඔයාට කිසිම සීමාවක් නැහැ. ඔයාට නව දෙයක් සිදන්න ඕන නම් හිට බලන්න එපා අදම පටන් ගන්න. සලක බලන්න අවුරුදු 5කට හෝ 10කට පෙර අපි අද කරන බොහෝ දේවල් වෙනස් ආකාරයකින් කරනවා. නවත්පාදනේ නතර වෙන්නේ නැහැ. ඔයාට මතකද ෆොක්සි අන්තරේ මුලින්ම ආව වෙලාවේ ඒක අපූර්ව දෙයක් වගේ පේනවා. ලෝකු වෙනම කෙනෙකුට පොටුවක් යවන්න පුළුවන්. අද ඒක වෙනස්. අපි ඒක භාවිතා කරන්නේ නැහැ. ලෝකේ ඊටවගෙන් වෙනස් වෙනවා. නමුත් ඔය ඒ වගේ සමග වෙනස් වෙන්නේද? බොහෝ විට නැහැ.
එහෙම නිසා ඔයාගේ සිත සංකල්පය නිදාස් කරලා නව ආකල්පය සහ නිර්මාණාත්මකත්වය සමග ඉදිරියට යන්න එකම සීමාව ඔයා ගැනීම ඇති කරගන්න එක. මම ඔහුගෙන් ඇහුවා මට ඊටමත් නිශ්චලව කතා කරන්න පුළුවන්ද? ඔහු එකඟ වුණේ. ඉන්පසු ඔහු කිව්වා ඔබ විකිය සර්ජනයේ මෙතරම් දුෂ්කරන කෙනෙක් වෙලා මට මොනවද උගන්වන්න කියලා මට තේරෙන්නේ නැහැ. මම සැනසෙමින් පිළිතුරු දුන්නා. මම ඒ ගැන ඔයාට උදව් කරන්න බැහැ. මට පාසලටවත් යන්න වෙන්නේ නැහැ. ඊට පසුව මම ඔහුගෙන් ඇහුවා කොහොම වුණත් ඔයා ඇත්තටම දෙන්න මොකද්ද? ඔයාගේ අරමුණ මොකද්ද? ඔහු පිළිතුරු දුන්නා මම ගොඩනැගිල්ල යට තියෙන රතනම් භූමියක ඉඳන් මගේ කර එක පාරක් කරන්න පුළුවන් තැනක් ගන්න කැමතියි. ඒක මට සිලන්නත් වැඩ කනගාටුවක් වුණේ. මම ඔහු දෙස බල හිටියේ. ඔහු විහිළු කියනවද නැද්ද කියලා තීරණය කරන්න උත්සාහ කරමින්. ඒ ටොරන්ටෝ නගරයේ සෙනකලර මාවතේ පීටලා තිබුණ ගොඩනැගිල්ලක් වුණ එහි රතනම් භූමියේ එළිය තිබුණේ ඊටමත් සිතලයට ලක්වන තුනක්. ඔහුට අවශ්‍ය වුණ එලිමහන් නොවේ. එය උනේ ගොඩනැගිල්ල යට උණුසුම් හෝ ආරක්ෂිත තුනක්. මම ඔහුගෙන් ඇහුවා ඔයාගේ සබේ අරමුණ මෙච්චරේද? ඔහු එය තහවුරු කළේ. මම කිව්වා ඔය මගේ කතා අහන්නේ නැහැ. ඔයාගේ අරමුණ එච්චරේ නම් මම ඔයාට ගොඩනැගිල්ලම මිලදී ගන්න කර්මයක් උගන්වන්න පුළුවන්. මම එකතු කළා. ඔයාගේ අනුකරුව පැත්තට දුන්න නවතලා අහන්න. ඒ නිවැරදිභාවයේ අපි සංවාදයේ විවෘත කළේ. ඔහු ඇත්තටම මට ඇහෙමකින් දුන්න. ඔහුගේ දෙකම විශාල කළ සහ අවසානයේදී ඔහු වෙනත් සමාගමක සභාපති වුණා. ඔහු තීරුම් ගත්තේ අපගේ සීම වගේ දේවල් බොහෝ විට අපිම ගැන එනවා කියලා. අවබෝධ විය යුතුද වෙන්නේ අපි බොහෝ විට සමීකරණාත්මක විශ්වාසවලට මකුල ඉන්නවා කියන එක. නමුත් යථාර්ථය නම් මෙන්න මෙහිමයි. ඔයාට කිසිම සීමාවක් නැහැ. ඔයාට එකක් නිර්මාණය කරන්න හිතනත් එය කරන්න. හොඳට මතක තියාගන්න අවුරුදු 5කට හෝ 10කට පෙර අපි අද කරන බොහෝ දේවල් අන්ත විදියකට කරලා තියෙනවා. නවත්පදන නම් නිතරම වැළෙම තියෙනවා. ඔයාට මතකද? ෆොක්සි අන්තරේ හිතාගන්නේ එක්කල ඒක විප්ලවයක් වගේමයි. ලෝකයේ ඕනෑම තැනකට කඩදාසි පොතක් යවන්න පුළුවන් වුණා කියලා අපිට හිතාගන්න බැහැ වුණා. අද ඒක අපිට භාවිතා කරන්න ඕනෙත් නැහැ. ලෝකේ ඊටමත් විගයෙන් වෙනස් වෙලා යනවා. නමුත් ඔබත් ඒ වගේට හඩ වෙනවද? වැඩියෙන්ම නම් නැහැ. ඒකයි මම කියන්නේ ඔයාගේ කල්පනාව නිදාස් කරන්න නවත්පාදනයේ ඉඩ දුන්න. ඔබ එකම සීමාව වෙන්න. ඔබම ඔබට තිබූ සීමාවයි. ඔය දන්නවද ඇයි මේක අන්‍යායව උගන්වන්න ඕනේ කියලා? අපි බොහෝ දෙනා තද වෙලා ඉන්නවා. පසුවන කල්ගත්තේ වගේ ස්ථිර කැපිපෙන්න පුරුවත් වගේ. මට ඒක මිනිසම වන්න බැයි. මට පුළුවන් වුණේ ඒ සජීව කල්පනා කරන්න. මම කල්පනා කළේ මම ලෝකයේ පොර සිටින මිනිසුන් එක්ක කටයුතු කරන එක. අදම උදේ දේවල් 11:30ක් වෙන්ඩවලද මම මගේ සහකාරයක් එක්කවම කල් එකකට සහභාගී වුණා. ඇයි මට වම ලින්ක් එක ඒවලා තිබුණේ. නමුත් හෙට දවසක් වගේම මගේ පරිගණකය ඒකට පවසන්න ඉඩ දුන්නේ නැහැ. මෙම ජාලයට සම්බන්ධ වෙලා තිබුණා. නමුත් ඒක කාර්යාත්මක වුණේ නැහැ. මගේ විදියට තැපලට ඇතුළුවන්නවත් මට බැරි වුණේ. කාලේ හිඟ වුණ නිසා මම ඇයට පණිවිඩයක් එවලා ඒ තාත්වයේ පැහැදිලි කළා. ඇය යෝජනා කළ වම ලින්ක් එක මගේ ජංගම දුරකථනයට එවන්නේ. මෙම කිසිදු ජංගම දුරකථනයෙන් වම භාවිතා කරලා නැහැ. නමුත් මම ඒක පිළිගෙන තිබුණි. ලින්ක් එක ලැබුණ විගස් මට තීරුණ මගේ දුරකථනයේ වම යෙදීම ස්ථාපනය කරලා නැහැ කියලා. ඇය තවත් කාර්යයන් කළ අතරතුර මම වම යෙදීම බගත්තා. මේ හැම දෙයක්ම සිදුවන්නේ ගත්තේ වෙනට දකින්න හොතෙන්නේ. ඊටමත් ඉක්මනින් මම ලෝකයේ පොර සිටින මිනිසුන් එක්ක කතා කරමින් වම මගින් රැස්වීමක් හිටියා. අපි දැන් 2020 අවුරුද්දට ආසන්නයේ. මෙම උපන් අවුරුද්ද නම් 9934යි. මිනිසුන් ඒක අහද්දී අසමානීය පර්ශනයක් අසනවා. ඔය තමත් ජීවත් වෙන්න දී විශ්වාස කරන්නේ මගේ ජීවිතේ පෙර දැකපු වෙනස්කම් විශ්මයෝජනකය. නමුත් ඔය දන්නවද මම තීරුම් ගත්ත මොකක්ද කියලා? ඔය ඔබම කල්පනාව භාවිතා කරලා අපි එක් දිවයනක හෝ දෙකක් ගත කළත් ඔය මේ තැන්න පිරිමි වෙනස් වෙලා පිටුවේ. ඔයාගේ නිවසට ආපහු ගියත් අය කියයි. ඔයාට මොකද වුනේ? ඔවුන්ට ඔබව හඳුන්වන්නවත් බැරි වෙනවා. මෙම කිසිදෙනෙකු අමතක නොවන උදාහරණයක් මතක් ඇති. ගෆ්සා වෙන්ඩනට කිටි කාලයකින් සිජුවම් කියනවා නම් දවස 10ක් ඇතුළත රුපියල් 152ක් කොටියක් වන මුදලක් රැස් කරන්න වෙලා තිබුණි. ඒකට අමතරව අනිකුත් බොහෝ කාර්යයන් දී තිබුණි. ඒක ඊටා විශාල අභියෝගයක් වුණි. නමුත් ඔහු නිතරම කියනවා මට පුළුවන් කියලා මම දන්නවා. මම කරමේ තම දන්නේ නැහැ. 10ක් යන්තර ඔහුට අවශ්‍ය මුදල් ලැබුණි. ඇතැම් විට අමතක කරන්නම් බැරි තවත් කෙනෙක් වුණු ඔටුවෙන් පැමිණ පගි. ඇය කිව්ව අපි ගෙදරක මිලදී ගන්න හිතනවා. නමුත් ඒක අපි සූදානම්ට වඩා රුපියල් 152ක් කොටියකට වඩා වැඩි මූලික තියෙනවා. මම කිව්වා එහෙනම් ඒක සිතේකට පවා නොගන්න මොනවා හරි කොට දෙයක් වගේ හිතෙන්නේ. ඇය ඇවිල්ලා මොකද්ද ඒක? මම විස්තර කළා. කීපයකට පසුව ඇය මීට විදියට තැපලක් එවලා තිබුණි. ඒක තිබුණ පොතක් නම් උනේ 152ක් කොටියක් කොට දෙයක් කරලා හඳුනා ගන්න. ඒ පොත ආවරණේ සුන්දර වුණා. ඒ අදහසින් පොත්කම හඳුනා ගන්න ලැබුණි. පසු පංගු යෝජනා කළ අප මේක ගැන සම්මන්ත්‍රණයක් හදාගන්න. අපි එකට වැඩ කරලා එය වෙනස් වීමක් සුදුන වැඩසටහනක් බවට පත් කළා. පරිතඵලයි අපි සතියක් තුළම රුපියල් 152ක් කොටියකට සමාන මුදලක් උපයාගත්තා සහ ඒ හරහා බොහෝ ජීවිතවලට මරුකම් ගෙන ආවා. මම කියන්නේ හිතන දේ නම් මෙන්න ඔබට පුළුවන් කියලා ඔබ දන්නේ නැහැ. කිසිවෙකුටම දෙන්නේ නැහැ.
ඇත්ත වෙන්නේ අපිට අපූරු මෙවලමක් තියෙනවා. ඒ තමයි කල්පන. කිසිවක් නව නිර්මාණයක් නෙවෙයි. කිසිවක් විනාශ වෙන්නෙත් නෑ. හැමදාම මෙහෙම තියෙනවා. අපි කල්පනවා අපිව කිසිවක් ගියේ නැති තැන් වලට ගෙනියනවා. ඔබ විශ්වාස පදනම් හේවත් පැඩවත්කමක් වුණත් බයිබලයේ නොවන මාර්ගයේ පැරණ ග්‍රන්ථ භාගවේදීගත හෝ අල් කරාන ඒවා සියල්ල කියන්නේ එකම දෙයක්. ඔබ කල්පනාව භාවිතා කරන්න. ඔබ යථාර්ථය වෙනස් කරගන්න. අපි මේ ගුරුහොලකේ සිටින හැමෝම අතරින් ශ්‍රේෂ්ඨතම නිර්මාණයයි. නමුත් බොහෝ විට අපි ජීවිතේ ජීවත් වෙන්නේ විශ්වාසයෙන් සහ අපිට පුළුවන්ද නැද්ද කියන එක ගැන සැකයෙන්. ඒක පුළුවන්ද නැද්ද කියන ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ඔයාට අවශ්‍යද නැද්ද කියන එක. අපි බොහෝ විට කියනවා මට ඒක ඕනේ නැහැ. නමුත් ඒක ඇත්ත නෙමෙයි. ඇත්තනම් ඔබට ඒක ඕනි. නමුත් ඔබ විශ්වාස කරනවා ඔබට ඕන මුදලක් නැහැ කියලා. ඔයාට කිසිම දෙයක් මිලදී ගන්න හිතද්දී මුලින්ම ඒක මුල බලන්න එපා. පළමුව තීරණය කරන්නේ ඒක ඔයා ගන්න එකක්ද කියලා. මම ඔබ උපන්වනවත් කියන පොතක් කතා කළේ ජනසාපට කියන යවලක් ගැන. ඔවුන්ට ගෙදර ගන්න හොඳම හැඟීමක් තිබුණත් නමුත් ඔවුන් ඒ අසම්භාවයක් වගේ දැකීමෙන් විශාල අපහාසයකට ලක් වුණේ. මම ඔවුන්ගෙන් ඇහුවා ඔයාලට ඇත්තටම ඕන මොකද්ද? ඔවුන් පැහැදිලිව කිව්වා ඒ ගෙදරම මිලදී ගන්න. මම කිව්වා එහෙනම් ගන්න. ඔවුන් කිව්වා අපිට බෑ. අපිට මුදල් නැහැ. මම කිව්වා ඔයාලට දැනුම් මුදල් ඕනේ නැහැ. මුලින්ම ඔවුන්ට තීරණය කරන්න ඕන වෙලා තියෙන්නේ මිලදී ගන්නද නැද්ද කියලා. ආරම්භයේදී ඔවුන් අවුලටපත් වුණේ. තාත්තේ පැහැදිලි කරන්නේ මට හැමෝම විශ්වාස කරන නිවසේ දෙපළ නියෝජිතයක් වන නටලු කක්මෙන්ට කතා කළා. මම තාත්තේ උනුමද කළේ සහ ඇයගෙන් උදව් ඉල්ලුවා. නටලු මම උගන්වන්නේ එම අදහස් අනුව ජීවත් වීමක් කලාවක් සී ජීවත් වූවයි. ඇයි ඒ වලට ඔවුන්ගේ සහින නිවස තියාගශීලී කල්පනා කරන්න කියලා උපදෙස් දුන්නේ. මෙස දෙකක් ඇතුළත් ඔවුන් බර්ඩ් ස්ට්‍රීට් හිතටින් සකුතුමකව නම් කළ නිවසකට පැවිසුණා. පසුව ඔවුන් එම නිවස විකුණ ලක්ෂණය අනුව තන්මයි ලක්ෂය ආසන්න මුදලක් ඒ කියන්නේ ඩොලර් 50ක් විකුණ ලාභ ගත්තා. ඒ මුදලට ශ්‍රී ලංකාවේ මුදල් වාණිජාගේ අනුව සමාන වන්නේ රුපියල් 900 ලක්ෂයකටත් අධික මුදලක් නෙවෙයි ලක්ෂ 30ක පමණයි. කතාන්දරේ අවසානයේ මගේ පුතේ බිරියන් අවුරුදු කිහිපයකට පසුව එම නිවස මිලදී ගත්තා. ඔහු එහි පදිංචි වූ අතර ඔහුද ඒ නිවස ලාභයකින් විකුණ දැම්මේ. මේ කතාවෙන් අපිට ඊටා බලවත් පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඔබට සරනවද කියලා දැනගෙනද කියලා නැතොත් ඔබට හැකිද කියලා නෙවෙයි සැබෑවටම ඔබට අවශ්‍යද මොකද්ද කියන එකමයි වැදගත්. මුදල් නැතිවීම හෝ දැනුමක් අඩුවීම නිසා කාර්ය කිරීම නවත්වන්න එපා. ඔබ වටපිටේ මිනිසුන් ඔබට පසුගියයි කියන්න පුළුවන්. අන්තර්ගත විකල්පයකින් තොරව ඔවුන් රේට සහෝදරයන් හෙනරි ෆෙඩ් සහ තොමස් එඩිසන් ගැනත් එහෙම්ම කිව්වා. යස්සාවත් කිව්වා ඔවුන් කළද ඔවුන් නොදන්න බැවින් ඔවුන්ට සීමාව දුන්නේ. ඔබ මේ ආකාරයේ මොන්භාවයක් අරගෙන ජීවත් වෙන්න ඕනි. අනෙක් ඔබ ගැන මොකද හිතන්නේ කියලා වඩාත් වැදගත් නෙවෙයි. ඔබ ගැන මොකද හිතනද කියන එකයි වැදගත්. ඔබ ආදරය කරන්න, ඔබ දෙකම විශ්වාස කරන්න සහ ඔබ අනුසරණ ලබන හා ඔබට සහාය නොදක්වන අය ගැන උනන්දුවක් නොදක්වන්න. වැදගත් වෙන්න ඔබ ජීවිතයේ ඔබට අවශ්‍ය ආකාරයට සපලීමයි. ඔබට ඔබව තේරුම් ගන්න සහ ගරු කරන්න පුළුවන් වීම අතිශය වැදගත්. අපි විශාලම අභියෝගය බොහෝ විට තමන් වීම ගැඹුරු ලෙස තේරුම් නොගැනීමයි. මේකම තමයි ඉලක්ක තීරණය කිරීම පිළිබඳ පන්ති වලින් එක. බලන්නකෝ ඉලක්ක නිර්මාණය සඳහා මූලික පියවර 6ක් තියෙනවා. මන්ද සෑම ඉලක්කයකම ස්ථාවර දේවල්. ඒවට ජීවයේ හැක්කේ අපි ශක්තියින්. එම ශක්තිය අපට හැකිවන්නේ පරිවර්තනය කරලා මාර්ගගත කරන්න. ඉතින් මුල සිටම මෙම තීරුම් ගත්ත ඉලක්ක කියන සංකල්පය කොච්චර විශිෂ්ටද කියලා. ඒක අපි කාර්යශීලත්වයේ පරිකාශ කරන අදවිතී ක්‍රමයක්. බොහෝ අය කියනවා මම සාහිත්‍යමය හා නිර්මාණශීල නැහැ. නමුත් ඒක සතිය නෙවෙයි. හැමෝම නිර්මාණශීලයි. අපි දිවෙන්ගේ රූපයන් නිර්මාණය කරලා තියෙන නිසාම ඒක අපට සමානීය හැකියාවක්. ඉලක්ක තීරණය කිරීම මේ පියවර 6ක් කියන්නේ අපි අභිලෂණව තත්ත්වගත කරමින් ඒ යථාර්ථයක් බවට පත් කරන මාර්ගස්ත්‍යයක් වගේ. ඔබට මේ කාර්යාවලියේ ගැඹුරින් තීරුම් ගියහම ඔබට සම්බන්ධතා හොඳින් දැකිය හැකිය. එවන් පැහැදිලිවීමක් ඔබේ මලේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස්කාරය. ඔබ සරණ නොහැකි තුනක සිට රුපියල් කොටි ගණනකට නියමයේ කොටි ගණනකට ගෙන යනවා. මෙන්න අපූර්ව සාධනයක් උදාහරණයක්. ඔස්කර් සම්මානයක්, එම්ම සම්මානයක් සහ ටින් සම්මානයක් ලබා ගැනීම. අද වෙන විට ලෝ පුරා එවන් දේවල් කළ පුද්ගලයන් සංඛ්‍යාව 26 දෙනෙකු පමණි. ඔවුන් ලබාගත් තරඟයේ වෙනස් වන ක්ෂේත්‍ර තුනකම සිනමා දුරදර්ශනයේ සහ බර්ඩෝ වේදික නාට්‍යය තුල. මේක පෙන්නම් කරනවා ඔබට අවශ්‍ය දේ පැහැදිලිව දෙකිය හැකි වුණත් හැමදාම සකරේ කළ හැකියි. මගේ මිතුරෙක් ඔහුට ඔස්කර් සම්මානයක් තිබුණ ඔහු තවත් එක අවශ්‍යයි කියලා තීරණය කළා. මම ඔහුට සරල වියමයක් නිර්දේශ කළා. ඔහුට ඔස්කර් සම්මාන දෙකක් අල්ලාගෙන සිටින ඡායාරූපයක් ගන්න එක අතක් එක තවත් අතක් තවත් එක. පසුව ඒ සබවක් මින් පෙන්න පරිදි ඡායාරූප සංස්කරණ මදුකගයක් භාවිතා කරන්න. මම ඔහුට කිව්වම ඔය ඡායාරූපේ නතර බලන්නේ. එය ඔබ සිතුවලිය තුළ ගැඹුරින් විස වුණත් ඒ ਵਿਚාරයේ බොහොමන වලටත් වසවන ඇති. මේක කියන්නේ මෙහිමයි. ඔබ මිනිස තුළ පවතින ඕනෑම අදහසක් බයි වුණත් ගෞරව කළත් යථාර්ථයකට පත්වන්න පටන් ගන්නවා. ඒක ගොවී බිජයක් වපුරුන් හැට වගේ. බීම තුළ ඇති ශක්තිය එය පෝෂණය කරනවා. ඒක වර්ධනය වෙලා ඒ ස්වභාවය අනුව පපෙන්න පටන් ගන්නවා. ඒ වගේම ඔබ මිනිස් තුළ වගේ කරන අදහස් ඔබ විකරණේ තීරණය කරනවා.
ඒ විකිරණය තමයි ඔබ යථාර්ථයේ සියල්ලක ආකර්ෂණය කරන එක. යබු පණිවිඩයෙන් කියලා තියෙනවා මම වඩාත් බය වූද මීට වෙලා මේක පෙන්වනවා අවධානයත් විකිරණ හැකියාවත් කොච්චර බලවත්ද කියලා. ඔබ බයවන දෙයක් හෝ ඔබ ගොරු කරන දෙයක් අවසන් විට ඔබට මුණපැවීමේ යථාර්ථයක්. ඒ නිසා ඔබට අවශ්‍යම දේ තීරණය කරන්න කල්පනා කරන්නේ. ඔබට මේ නීති පරිදි වීම සහ ඒවා ගැඹුරු ලෙස භාවිතා කිරීම දිග පීඩනයක් නමුත් අඛණ්ඩ අධ්‍යයනයක්. ඔබ මේ මුලධර්ම අධ්‍යයනය කරන්නත් ඒවා කාර්යාත්මක කරන්නත් පටන් ගත්තම ඔබට හුඟක් පැහැදිලිව තීරෙන්න පටන්ගෙන නියම කැමැත්තක් සහ කැපවීමක් තියෙනවා නම් ඔබට ඕනම ඉලක්කයක් සරන්න පුළුවන්. ඔයාලට දෙන්න සෙවන් දෙන්න කියලා මම ආයදම් කරනවා. මම මේ විෂයය හැදරුව අවුරුදු 70ක්. ඔක්තෝබර් මාසයේදී මම ඒ 70 වන පිරුණ අවුරුද්ද සමරලා ඉවරයි. මේක කියන්නේ එක අවුරුද්දකද එක වතාවක් කියවල සරණ නොහැකි විෂයයක්. මේක දිගටම කියවන්නේ හිතන්නේ වටා ගන්න ඕනි. නවල කියපු විකයයි මම අමතක කරන්නේ නැහැ. ඔබ එකම සීමාව වෙන්නේ ඔබේ අවධානයේ හිඟේ සහ ඔබ වේයි කල්පනාව දුප්පත්කමයි. මම නිතරම වර්නර් බාන් බ්‍රාන් ආචාර්යත් මගේ වදන උපට කියනවා. එක්සත් ජනපද ජනාධිපති ජෝන් කැනෙඩි ඔහුගෙන් අහපු විට ඔහු යලිත් චන්දරයට මානසික යවන්නට තීරණය කළේ. ඒක කරන්න තියෙන්නේ මොකද්ද කියන ප්‍රශ්නෙට ඔහු පැහැදිලිව පිළිතුරක් දුන්නා. ඒක කරන්න වෙන මොනවද කියලා තීරණය කිරීමයි. අකමැත්තට මුහුණ දල කරන්න යන කැමැත්ත ඒක තමයි මිනිස් මනසින් බැලුවත්ම හැකියාවන්ගෙන් එක. අපගේ වස්තුව කැමැත්ත නායගේ සත කල්පනාව මතකයේ සහ අන්තෘත් මේ හැඟීම් මේ හැම දෙයක්ම අපට සතු වෙනස්කම්. නවල කිව්වම වගේ අවධානයේ අඩුවක් තමයි අපි සීමාවයි. සාබාන් බ්‍රාන් පැහැදිලිව කියලා තියෙන්නේ ඔබේ අවධානය සම්පූර්ණයෙන්ම ඔබට අවශ්‍ය දේවල්ට යොමු කළොත් ඔබ කැමැත්ත ඔබට අසම්භාව්‍යද සරණ කරන්නට හැකියාව ලබා දෙනවා. මම දන්නේ නැහැ ඔබට අවශ්‍ය වෙලා තියෙන්නේ මොකද්ද කියලා. නමුත් මේක නම් මම දන්නවා. ඔබට ඔබ දෙකම පැහැදිලිව දකින්නත් ඒක හැඟීම් වලට සම්බන්ධ වෙන්නත් ඒකම ඔබේ අවධානය තිබෙන්නත් හැකිනම් ඔයාලට ඒක යථාර්ථයක් කරන්න පුළුවන්. මේ සංකල්පයේ සරලය නමුත් හැම විටම පහසු නොවේ. නමුත් ඔබ ඒක පරීක්ෂා කරන්න එනකොට ඔබ ඒක වැඩි හොඳින් කරන්න පටන්ගෙන මීට අවසන් වචනේ මතක් කරන්න ඕන. ඔබ එකම සීමාව වෙන්නේ ඔබේ අවධානයේ හිඟේ සහ ඔබ වේයි කල්පනාව දුප්පත්කමයි. අවසේට බොහෝ මිනිසුන් තමන්ගේ සති කල්පනාව භාවිතා කරනවා විරුද්ධ අර්ථයෙන්. ඔවුන් බේටම අවධානය යොමු කරනවා. ඕනනේ මේක වෙන්නේ. ඒ අය තමන්ගේ සිතු මාරු කරනවා වැරදි මාර්ගයකට. නමුත් සිතුවල කරණය යන අතිශය අසරණ සම්පතක් විය. නිපලයෙන් හෙළ මහතා තමන්ගේ චෛත්‍යකර අධික විවල් නමුත් පතේද පැවසුවේ සිතුවල කරණය යන පවතින අතරමඟලම බලවත්ම බලවේගී බවයි. ඒ ඕනෑම දෙයක් නිර්මාණය කළ හැකි. ඔබ කැමති ඕනෑම තැනකට ඔබ රැගෙන ය හැකි සහ ඔබ කැමති ඕනෑම කාර්යයක් සාර්ථක කරවගත හැකි. මේ බව දැන ගැනීම දඩුවම් නිදහස් කරන අවබෝධයකි. සේම පුද්ගලයෙකුටම තමන්ගේම කතාවක් ඇති සහ මදි ඒ සඳහා ඉවසිලිවන්ත නොවන්නම. මීට කැමති මගේ පළපුරුදු කීපයක් ඔබ සමග බදා ගැනීමට විශේෂයෙන්ම මෙම කිසිදු අම්පනය නීතියේ අවබෝධය කර ගැනීමට ආරම්භ කළ ද යන්න පිළිබඳව. රහසන් නමුත් පොති මෙම ආකර්ෂණ නීතිය ජනපොරේ කරමින් ලෝකයේම අරද බෙලියනක පමණ ජනතාවක් සඳහා බලපෑමක් ඇති කළේය. එම සිනම්පටියේ මූලික භූමිකාවක් ඉටු කළේ මම වැසියනි. මෙම හනුවමින් පවසන්නේ මෙම ඉන්දියන් රජයේ සිටිමින් වඩාත් ජනපරයක් වන්නේ ඉරකයේ බවත් ඒ යථාර්ථයක් විය හැකිය. දැන් පළමු නීතිය මෙන්න ආකර්ෂණ නීතිය අම්පනය නීතියෙන් ආරම්භ වී. එය ආරම්භ වන්නේ ඔබ සිතුදමයි ඔබ හිස ඇතුළතයි. ඔබ සත් ඔබ මොලේ සෙල් සකරේ කාර්යය සහ එම සෙල් පරිණාම කාර්යාත්මක වන්නේ නම් ඔබ පමණක් නොව සිරුවේ බැලුවත් විශ්වයේද බලපෑමකට ලක් වූයේ. ඔබ දැනෙන්ද සිතුවල විශ්වයේ පුරා පැතිරෙන කචික තරංගවලට හේතු වූ කී. ඔබ මේ අධ්‍යයනය තුළ ගැඹුරු වශයෙන් පවසන්නට ගිය වැටි ඔබ දැනගන්න වන්නේ මෙම අදහස් කොතරම් විශාලද සහ බලවත්ද යන්නේ සහ ඔබ ඔබනම අසන්නම මේ ඇත්තටම මේ ගැනද සෙබෑවටම අපේ අතර බහුතරයම් කිසිදුක තමන් ඇත්තටම කවුරුන්ද යන්න පිළිබඳව අවබෝධයකින් තොරව දිවිග වේ. යම් පුද්ගලයෙකු තමන් පිළිබඳව සගේ සම්පන්න දර්ශනයක් ගොඩනගාගෙන යන විට ඔහු හෝ ඇය වැඩිමුළුකම්කාරයෙක් ලෙස බලිය හැකිය. නමුත් ඒ ආකාරයට විය යුතු නැති. දෙකක් වශයෙන් ලෝකයේ බොහෝ වැරදි තොරතුරු වේපත්වූ පවතී. කෙසේ වෙතත් අම්පානේ නීතිය අපගේ විශිෂ්ට මිනිස් තුළ පිහිට ඇති සා මම ඔබට ඒ අධ්‍යයනය කිරීමට දිරිමත් කරනවා. ඔබ මීට අසන්නට පවත්වාගෙන යයි නම් ඔබට පැහැදිලි වන ඇති මෙම සංකීර්ණ අදහස් සරල කර ඇති බව. මේක මීට අවශ්‍යම වේ සා මට විශිෂ්ට ගුරුවරුන් ඇති. ඔවුන් මට මේ ගමන්ද උපකාර කළා. අබිරහිම ලංකන් මහතා කිව්විය ඔබට පෙන්නක් හෝ අල්ලගන්නක් හැකි දේවල් පිළිබඳව විශ්වාස කිරීම ඇත්තේ වශයෙන්ම විශ්වාසයක් නොවේ. නොපෙන්න දේවල්ට විශ්වාස කිරීම ජයග්‍රහණයක් සහ ආශිර්වාදයක්. මේ ගැන සත බලන්න පෙන්න දේවල්ට විශ්වාස කිරීම සැබ විශ්වාසයක් නොවේ. නොපෙන්න දේවල්ට විශ්වාස කිරීමයි ඒකයි අදහසට සහ බලයට මුලවන වස්තුවයි. ඔබ තුළ ඔබ ඇසට කිසිදු දෙකේ නොහැකි ඔබ සැබීම ස්වභාවය පවතී. අපට මේ ගැන අවබෝධය ඇතිවිය යුතුයි සහ අප මිනිස තුළ මෙම අදහස් සංවිධානය කළ යුතුයි. අප තුළුම් තවමත් අවබෝධය විමින් දුරසව පවතින සම්භාව්‍යත්වයන්ගෙන් පිරෙන සිරු විශ්වයක් ඇති. අවශ්‍ය ලෙස අපගේ අධ්‍යාපන ක්‍රමය අපට අපි කවුරුන්ද යන්නේ ඉගෙන නොදේ. ඔබ මොනවදියාව කියවුවද බොහෝ විට එය කියවන අය පව ඔවුන්ටම අවබෝධයක් නැත. මෙම මෙහිදී කියන්නේ මත්පිටින් දැනුමක් නෙවෙයි එය ගැඹුරු සේවයේ අවබෝධයක්. ඔබ කවුරුන්ද ඔබ වෙත ඇති සියල්ල සමග ඇති සම්බන්ධතාවය කුමක්ද සහ ඔබ සහ දිව්‍යන් වහන්සේ හෝ අසීමිත බලය අතර සම්බන්ධතාවය කුමක්ද යන්නේ.
අපි නිර්මාණය කරලා තියෙන්නේ අසමන්තක බලයක් චේ රූපයකට සමාන වෙයි. අපි තුල සේම නොකරන ලද හැකියාවක් සංගවා ඇති. අපි අභියෝගය වන්නේ එම හැකියාව තීරුම් ගැනීමෙන් අපි ජීවිත වඩාත් වැසියන් යුතු පරිදි හැඩ ගැස්වීමයි. මෙම පිළිබඳව මගේ ජීවිතය වෙනස් කළ පුද්ගලයෙකු සිටිය. ඔහුගේ නම් ලෙන්ඩුවෙල වෙන්ඩුවෙල. ඔහු මීට විශාල අදහස් හඳුන්වා දුන්නේ. එම අදහස් මගේ ලෝක දෙකම සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. මේකේ දැකීමක් හඳුන්වාදීමක් පමණක් නෙවෙයි, එය පරිවර්තනය කළ හැකි පරයාගේ යෙදීමක් බවට පත්විය හැකි බැලුවත් අදහස්වල උදාහරණයක්. මේක වික්ටර් හයින්සන් සහ ජෙක් කෙන්ෆීල්ඩ් වල සහ තවත් කීප දෙනෙක් එක්ව මිලියන් ඩොලර් වේදිකාවේ නම් ආයතනයක් ආරම්භ කළෙමු. එහි අරමුණ වේ මිනිසුන්ට බොහෝ ආදායම් මාර්ග ගොඩනගාගෙන ශ්‍රී ලංකා මුදල් ඒකකයේ තුල ආසන්න වශයෙන් 1 දශලක්ෂයකට සමාන ආදායමක් උපයන ආකාරය ඉගෙන දමයි. මේ හැමදම පිළිබඳව ඔබ සිත බලන්න. ඔබ මිනිස, ඔබ අම්පානය, ඔබ සීන් වලින් තොර හැකියාව. ඔබ යථාර්ථය වෙනස් කිරීම සඳහා අවශ්‍ය සියල්ලම ඔබ තුළම තිබී. මේක අතිශය විශිෂ්ට වැඩසටහනක් වේ. ඉගෙනුව ගුරුවරුන්ද විශිෂ්ටයි. ඒ අත්දැකීම අමතක නෙවී හැකි එකක් වේවි. ඒවල මේ සියල්ලම වෙනස් මට්ටමකට ගෙන ගිය. ඔහු දැන් මේ ලෝකයෙන් සමගත්තයි. දිව්‍යන් වහන්සේ ඔහුට සංසුන්ක් දෙනවා වතව. නමුත් ඔහු මගේ ජීවිතයට දැඩි බලපෑමක් කළා. ඔහු මීට කිසිදු සතුටුස්තර දේවල් ගැන සිතන්නට උපකාර කළා. ඔහු මට කිව්වේ විකියයි මගේ දෙකම සම්පූර්ණයෙන්ම වෙනස් කළ. කතා කියන අයියා සමාජය පාලනය කරන්න. බොහෝ කතා ඉගෙන ගන්න. මන්ද ඔබම තවත් කතාවක්. මේ ගැන සිත බලන්න. ඔබම කතාවක්. ඔබ තරංගාවලියක් තුළ කාර්ය කරන ශක්තිමත් ශක්ති රසක්. ඔබේ කිසිදු මෙසේ ඔබ දැක නැහැ වෙන්න පුළුවන්. හැබැයි මේ තේරුම් ගන්නවා නම් ඔබට ඕනෑම දෙයක් ඇදගන්න පුළුවන්. වැඩි මුදල්, සවත, සාර්ථක සම්බන්ධතාව වයපොර ඕනෑම දෙයක්. මට මතකයි දෙසැම්බර් මාසයේ තුල 12 කූ හැටියට මෙම මොපලෝඩ් ලන්ඩන් නගරයේ නිවසක සිෆුවක් හොඳ. මට ලෝකයට බලපෑමක් කළ හැකි සමාගමක් ආරම්භ කරන්න අවශ්‍යයි. එම මාතාද එය මට මන් කල්පනාවක් පමණක් වුව. නමුත් මම ඒ අදහසට ආත්මය සහ බුද්ධමය වශයෙන් සම්පූර්ණයෙන්ම ඇල සිටීම. මගේ සමාගමට මම පමණක් සිටීම. නමුත් මම දැනගත්ත. ඒක තමයි මට කරන්න ඕන දේ. ඔබ දන්නේ නැත්නම් ඔබට අවශ්‍ය දේ මොකක්ද කිය. ඔබ පැතිරයක් සුළඟට අහුරු වී හැමතැනම ගිහින් අවසානයේ කිසිම තැනකට නොපැමිණේ. මට මූලික මෙන්ම අත්‍යවශ්‍ය තත්ත්වයක් තේරුම් ගන්නට උදව් කළ. අපි එන රජයෙන් යුතු සංසුන් නොවන කියන්නේ. ඔව් මට කියා සිටියේ. බබු ඔබගේ රූපයක් කරලෙන් කැමරාවකින් ගන්න ඔබ දක ගන්නවා. පැහැදිලි සහ දීපතිමත් ආලෝකයක්. සමයන් කරලෙන් රුසියාවේ සිටි ඡායාරූප ශිල්පියෙක් දශලක්ෂ 2349 වසරේදී මෙම තාක්ෂණය සංවර්ධනය කළේ. ඔබ ශෝකයේ රූපයක් ගත්තොත් ඔබට එහි අම්පණය දෙකේ හැකිය. සියලු දේවල් අම්පණය වේ. තොටකේ පසුකඳක් වුවද අම්පණය වේ. කිසිවක් ස්ථාවර නැත. මම ඔබට මේ සියල්ල කියන්නේ ඇයිද? මන්ද ඇත්තේ වශයෙන්ම ඔබට තීරුම් ගත යුතුයි. ශක්තිය පවතින තරංග මතයේ සහ ඔබ තමයි එම ශක්තියෙන් බිහිවුණු කෙනෙක්. ඔබ ශරීරයේ සජීවී ශක්තියක් ගොඩක්. එහි තරංගය කියන්නේ වයිබ්‍රේෂන් එක හැටියට පවතින මට්ටමක් පමණි. මුවින් තරංගයෙන් අසමතව පවතිනවා. ඔබ සිතුන විට ඔබ මස්තිෂ්කය තුළ ඇති සෙල් සක්‍රිය වන අතර ඒවා ශක්තිය ආවේගයක් පිටත් කරනවා. මෙය විශිෂ්ටයි. දැන් මට ඒක අවධානයෙන් සිටින්නේ. මෙය අතිශය වැදගත් දෙයක්. නමුත් බොහෝ විට වැරදි හැඟීමකට ලක් වෙනවා. තරංගින් සිරනම් අසමැති එක් පෙට් ප්‍රකාරකම වයිබර්ෂන් මට්ටමක නියෝජනය කරනවා. ඔබ මේ ගැන කවදාවත් අසල තිබෙනවද? දිවයින් ඔබට ආශිර්වාද කරනවා. ඔහු මහත වැඩා ඉටු කළේ නේද? ඔහු කිව්වේ හැමදාම ශක්තියක්. මේ තම අපි මේ වන විට කතා කරන්නේ. ඔබට අවශ්‍ය මේ යථාර්ථය සමග එකම තරංගයකට සම්බන්ධ වුණත් ඔබ අනිවාර්යයෙන් මේ යථාර්ථයට ළඟ වෙනවා. වෙනත් කිසිම හැකියාවක් නැහැ. මන්ද මේ දර්ශනිකත්වයක් නෙවෙයි, මේ භෞතික විද්‍යාවයි. ප්‍රොක්ටර් ගාලැගර් ආයතනයේද අපි ඔබට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගන්න මුළුම හේතුව ගැන කියනවා. ඔබ හේතුව පාලනය කළත් එහි ප්‍රතිඵලයේ සේවයකාරියාව එනවා. ඉමර්සන් කිව්වේ හේතුව සහ ප්‍රතිඵලයේ පිළිබඳ නියමයේ සෙන්සුරේ වඩාත් වැදගත් නීතියක් බව. මට එය සම්පූර්ණයෙන්ම එකඟ නැහැ හැම විටම. නමුත් ඔහු වැරදි නම් ඒකත් විශාල නැහැ. හැමදාම ශක්තියක්. ඒ ගැන හිතන්නේ හැමදාම සම්පූර්ණයෙන්ම ශක්තියක්. ඔබ වස්තු යථාර්ථයට අනුකූලව තරංගයේ සමාන කළත් එම යථාර්ථය හඳුනා ගන්න එකට කිසිදු බාධාවක් නැහැ. මේ දර්ශනික නෙවෙයි, මේ සතියයි. Earl Nightingale මහතාද 1959 වසරේදී The Strangest Secret නමැති කතේදී සමාන දෙයක් කියා තිබුණි. එහි ආරම්භයේදීම ඔහු ලන්ඩන් ගුවන්තොටුපළේදී ආචාර්ය ආල්බර්ට් සමග සාකච්ඡාවක් ගැන සඳහන් කළා. අයෙක් ඔහුගෙන් ඇසුව මේ සමය මිනිසුන්ට ඇති පරදන ගැටලුව මොකද්ද? ඔහු කල්පනා කළේ හා පසුව පිළිතුරු දුන්න. මිනිසුන් සතුටුස්තර සිටිනවා. බොහෝ අය හිතනවා ඔවුන් සතුටනවා කියලා. නමුත් ඔවුන් සිරෙනම නැහැ. මේක තේරෙන්නේ මුන් චිත්තසක කාර්යකාරකමක් තියෙනවා කියන එක අනිවාර්යයෙන්ම සිතුම් කියන්නේ නැහැ. ඔබට ඇති දේශීය ශීරෝනේ සුවඳ රසය හා ස්පර්ශය යන ආදී වූ 6 සෙවදිනි. මේවා අවුල වෙද්ද ඔබ මිනිස් කාර්යාත්මක වෙනවා. නමුත් ඒක හුදෙක් සතබරු වීමක් නෙවෙයි. උදාහරණයක් විදියට ඔබ සෛරන් එක අසන විට වහම ගෙන නොවීම රථයක් හා ඇම්බුලන්ස් රථයක් ඔබ සිතුවිලි වලට එනවා. නමුත් ඒක සිතුම් කී නෙවෙයි.
ඔබට තියෙනවා උසස්මන් බෞද්ධ හැකියාවන් දැකීම කැමැත්ත යුක්තිය කල්පනා මතකය සහ ආභෝෂය. මේ හැකියාවන් නිසා තමයි අපි මිනිසුන් විශේෂ වෙන්නේ. සත්වයෙන් තම පරිසරය සඳහා සම්පූර්ණයෙන්ම ගැලපෙන්නක් වන අතර අපට මිනිසුන්ට දිව්‍යයන්ගෙන් ලැබුණේ මේ වටිනා හැකියාවන් නිසා තම පරිසරය නිර්මාණය කළ හැකියාව තියෙනවා. චාර්ල්ස් එඩ්වර්ඩ් ජෝන්ස් කියන බුද්ධිමත් දර්ශකයෙක් කිව්වා අපි හැඩියෙන් අපි කියවන්න වූ පත්වලින් හෝ අප සමග ජීවත් වන අය මගින් මට මේ අදහස් සම්පූර්ණයෙන්ම එකඟයි. මීට අර්ල් නයිටින්ගේල් මහතාගේ The Strangest Secret අසාරම්භ කළෙම මගේ ජීවිතේ බිහිවෙන් වෙනස් වුණා. මගේ යථාර්ථයේ බොහෝ පොතිකඩවල පරිවර්තනය වුණ ඒක වුණේ මේ මූලික අවබෝධය නිසා. මේ පුද්ගලයා දෙදෙනා පසුව මගේ උපදේශකයා වුණ මන්ද මම ඔවුන් සමග සජීවම වැඩ කළා. නමුත් ඒ හැමදේම ආරම්භ වුණ එකක් නිසා සොවෙන්දමක්. මම ඒ ෂෙරුවේ අස සිටියේදී සිතුව ඔවුන් සමග වැඩ කළ නම් එය මහතා වසනාවක් වූවි. එවිට 2009 වසරේදී මම ඔවුන් හමුවීමට ගියේ හා ඔවුන් සමග වැඩ කිරීමට තීරණය කළා. ඔවුන් හාවල් මට උගන්වා දෙන දේවල් මගින් මම ලැබූ සාර්ථකත්වයට මම කෙසේ ළඟ වුණාද යන්න තීරුම් ගන්නට හැකි වුණා. උදාහරණයක් වශයෙන් රෑස් ස්ටැෆ්ෆෝඩ් මාව එක්ක වැඩිවෙල පරිතපල කියන අරත් ඇතිව අකුරක වූ අකුරක ලියලා ඒ අසලට අකුරු දෙකක් හෝ වූ අකුරක ලියලා තිබුණා. ඔහු කිව්වා බොබ් මේර් කියන්නේ ඔබේ පරිතපල. කියන්නේ සතුට happiness සෞඛ්‍ය health ඔහු කියන්නේ ධනෙ wealth කියලා. ඔව් මගින් ඇසුව ඔබට මම සතුට මිනිහෙක් වගේ පේනවාද මම කිව්වේ ඔව් නියමයි ඔව් පසුව අසුයි ඔබට මම රෝගියෙක් වගේ පේනවාද මම පිළිතුරු දුන්නේ නැහැ ඔව් අසුයි මට ඔබට දැකපු දෙනකින්වත් මම දුවපළවක් වගේ පේනවාද මම කිව්වේ නෑ ඔබට සල්ලි තිබුණොමයි ඔව් එවිට කිව්වේ බබ් ඔබ මම දැකපු වඩාත්ම අවශ්‍යයෙන් පසුවන මිනිසුන්ගෙන් එක්කෙනෙක්. ඒ වෙලාවේ උනි 2009 වසරේදී. ඔව් කියනවා ඔබට නිතරම රෝගී තියෙනවා. ඒ අවසානක හෝ දැඩි දරුණු රෝග නෙවෙයි නමුත් ඔබට නිතරම සැමය හිසරදේ හා වෙනත් ගැටලු තියෙනවා. ඔබට සල්ලි නැහැ කියලා මම දැක්ක ඇත්තෙන්ම ඔව් හරි. එවිට මෙම වාර්ෂිකව උපයන මුදල් ලෝකයේ රුපියල් 50 ලක්ෂයක් වටිනවා වුණ නමුත් මගේ ණය තත්ත්වය වුණේ රුපියල් 30 ලක්ෂයක් වටිනවා. මෙම අධ්‍යාපනයේදී මාස දෙකක් පැමිණීම පාසලට ගිය කිසිදු ව්‍යාපාරික පළපුරුද්දක් තිබුණේ නැහැ මෙම සම්පූර්ණයෙන්ම විනාශ වී සිටියා. මෙම වයසින් උනේ අවුරුදු 26ක් හා පාසල හැරලා තිබුණේ අවුරුදු 15ද. මම වැඩ කරලා තිබුණේ නාවික හමුදාව පබුවල කර්මාන්තශාලාවල නමුත් ඒ වැඩි කිසිවෙකුම මාව යම් තැනකට ගෙන ගියේ නැහැ. ඒ නිසා මම රෝග විසි නැති හව කනගට්ජනක අවස්ථාවක් හඳුන්න සමානයේ තත්ත්වයයි. ඔහු මගින් ඇසුව ඔබ කිසිවක් කියවලා තියෙනවද මම කිව්වේ මට පොත කියවන්න අවශ්‍ය නැහැ. ඔහු මට පොතක් දුන්න. ඔහු කිව්වේ බොබ් නැපෝලියන් හිල් ලෝකේ වඩාත් සාර්ථක පුද්ගලයන් 500 දිනක විශාල වශයෙන් අධ්‍යයනය කළා. ඔහු ඇන්ඩ්‍රිව් කාර්නෙගී කියන ලෝකේ වඩාත්ම ධනවත් පුද්ගලයෙකුගෙන් උපදෙස් ලබාගෙන මේ පොතේ ලියලා තියෙනවා. මේ ජයග්‍රහණ නැතිවලට පදනමව ලියලා තියෙනවා. ඔව් මට එම පොත දැක්කුවා කිව්ව කාර්නෙගී මහතාගේ සිතුම් වුණ මෙවැනි ධනවත් පුද්ගලයන්ට තිබුණ දැනුම ඔවුන් මේ යන විට ඔවුන්ගේ සමගම ගියත් අවශ්‍යයක් වේව කියලා. එනිසා ඔහු හෙල්ට කියලා තිබුණේ මේ ජයග්‍රහණ නැති සකස් කරන්නේ මිනිසුන්ට ඒවා ඉගෙන ගන්න පුළුවන් වෙන්න. එමගින් ඔහු ලියපු Think and Grow Rich කියන පොතේ මම ආරම්භ කරලා කියවන්න පටන් ගත්තා. ඔබට දෙන්න ඇති අවුරුදු 1 ඇතුළත මගේ ආදායම රුපියල් 9 ලක්ෂයකට ආසන්න වශයෙන් ඉහළ ගිය. මෙන්න මම ලියලා තියෙන ඉලක්ක කඩපතක් තියෙනවා. මම ඒක හොඳින් මගේ ගොරොන්ඩු කබයි තියෙන්නේ. මම ඒ කඩපතට ස්පර්ශ කළම මගේ මිනිස් පෙන්න රුපේ මීට සිතුවිලි වේදිකාව දිස්වනවා. මම ඒ රුපේ වචන වලට පරිවර්තනය කරලා මගේ මොස්තකයේ සෙල්වල සුළු කවයි. මෙහිමයි මගේ මසක් ආදායම සිජුම් කියනවනම් ශුරලෝක රුපියල් ලක්ෂ 9ක් පමණ වූ එක් වසරක් ඇතුළත පමණක් ශුරලෝක රුපියල් 30 ලක්ෂයකට අධිකව වැඩි වුණා. ඒ වෙලාවේ මට විද්‍යාවක් නැහැ ව්‍යාපාරික අත්දැකීමක් නැහැ මම කරන්නේ මොකද්ද කියලා නිවැරදිවත් මම දැනගෙන තිබුණේ නැහැ. වසර 5කටත් අඩු කාලයකින් මගේ වාර්ෂික ආදායම් ශොරලෝක රුපියල් කොටි හිතාමාරක සීමාව පසු කරලා තියෙනවා. මගේ ව්‍යාපාරික කාර්යකාරකම තිබුණු ටොරන්ටෝ මොන්ට්‍රියල් බස්ටන් කෙලවලින්ඩු ඇට්ලන්ටා වගේ නගරවලත් ඒවකට ඉංග්‍රීසි රාජධානිය ලන්ඩන් නගරයේත්. ඔය මගින් අසනවා නම් මම මේ හැමදම් කළේ කොහොමද කියලා මට ඒක කියන්නවත් බෑ. මම හොයාගත්ත මේ සම්පූර්ණයෙන්ම වෙනස් වුණේ මම දැන් ඔයාලට කියන එකම හේතුවක් නිසා ඒ තමයි නැවත කියවීම කියන හැකියාව. නවත්වන්න නැවත කියවීම. රෑස් කියන්නේ මට ඔය මේ පොතක් හැමදැනම කියුවත් ඔයාගේ ජීවිත වෙනස් වෙනවා. ඔව් මට ඒකට පොරොන්දුවක් ගන්නවා මම ඒක පිළිගන්නවා. ඒත් මට ඔය පණිවිඩය හරියටම තේරෙන්නේ නැහැ. අද වෙනකොට වසර 45ක් විතර වෙලා තියෙනවා මම මේ පොත් කොටස් කියවමින් පෙරදු වුණා. මම පොතක් මුලින්ම කියවන්නේ නැහැ. පොඩි කොටස් ටිකක් විවර කරගෙන කියවන්න පමණයි. අද උදාහරණයක් විදියට මම කියුවේ සාර්ථකත්වයට ළඟවන හැම කෙනෙක්ම ආරම්භකව දැඩි අභියෝග මගහැරුණි. එයාලා ජීවිතේ ඉතා දැඩි අවස්ථාවකදී තමන් තුළ ඇති වඩාත් ශක්තිමත් පාර්ශවයේ ස්වාමින් තමන් වෙනස් කළ ඒ විකියයි මට ආදරණීය වුණේ. මම විශ්වාස කරනවා ඔයාටත් ඒකෙන් ඉගෙන ගන්න දෙයක් තියෙනවා කියලා. අවුරුදු 1886ද මම මගේ පෞද්ගලික කඩපතට අලෙවිකරන උපනයක් කියලා ලියලා තියෙන්නේ. මම තීරණය කළ ඔයාලා එක්ක වැඩ කරන්නේ ඔයාලා එක්ක සිටින්නේ ඒ හින්දා ඔයාලා සිටින තැනට වැටෙන විදියටම මගේ කාර්යාලයේ තිබුවා. අන්තිමට මම වෙනින් අලෙවිකරන උපනයක්.
ඒ වෙලාවේ අර්ල් කියන කෙනා මට කියලා දුන්න අතිශය වටින පාඩමක් බබ් දැනුම් සහ අත්දැකීම අතර විශාල වෙනසක් තියෙනවා. ඔය මේක ගැන හිතන්නේ ඔව් කියනවා ඔය එක්ක වැඩ කරන්න කලින් අපි ඔය ගැන පරීක්ෂණයක් කළේ. අපි දැනගත්ත ඔයාගේ උතුම් ගුණයක් අපිට ඔයාගෙන අවශ්‍යයි කියලා. ඔව් කියනවා බබ් පුතක් කියවල ඒක තීරුම් ගත්තත් ඒ ගැන කතා කළම ඒක ඊ දැනුමක්. හැබැයි ඌ අත්දැකීම් කියන්නේ වෙනස් දෙයක්. අත්දැකීම් කියන්නේ ඒක ඔයම් කරලා තියෙන්නේ. ඒවනම් ඒ දැනුම හරියට කියලා විශ්වාස කරන්නේ නෙවෙයි. ඒක ඔය දන්නවා. මේක තමයි මම මගේ පාඨමාල වෙලා කියන ගෙබරුම්දී මම හිතනවා නෙවෙයි මේ වැඩ කරනවා කියලා. මම දන්නවා මේක වැඩ කරනවා කියලා. මේ ජාලයේ මිසෙද මෙම වයස අවුරුදු 47ක් වෙනවා. හැබැයි මම තවමත් නවත්ව සිටිනවා වගේ හිඟෙනවා. මම නවත්වන්න කියලා හිතන්නවත් නැහැ. අපි ලක්ෂ 4-5 වූ ශූර ලෝක රුපියල් වලට වඩා වැඩියෙන් ආදායම් ලබනවා. අපි ව්‍යාපාරයේ සම්පූර්ණ ලෝකයේ පුරා පවතිනවා. මම විශ්වාස කරනවා අපි බදාගන්න ලෝකයේ තවත් කිසිවක් නොවන සාර්ථකම තොරතුරු. මම කියන දේවල් පොතකින් කියවපු විෂය නෙවෙයි. ඒවා මම ජීවිතෙන් මේ ගත කළ දේවල්. මට ඒ හැමදේම තීරුම් ගන්න ලැබෙන තරමක් ගෙවි ගිය පස්සේ. මට ඒවා තීරෙන්නෙත් උදව් ඉල්ලන්නෙත් එහෙම්මයි. මට මතකයි තියෙනවා ලන්ඩන් නගරේ මම නිහතමානව හිටියත් එක්ක මම හිඟුණා මම මෙතනට ආවේ කොහොමද? මට ඒ වෙලාවේ වගකීමක් තිබුණේ නැහැ. මම ශූර ලෝක රුපියල් කොට හිතාමාරකට වඩා වැඩි මුදලක් උපයනවා. හෙල්ටන් හෝටලේ අසල රට කරඩුවට යනවා. මට මුදල් අහිමි වුණත් කිසි අවුලක් නැහැ කියලා හිතනවා. මට දෙන්නනේ මට ආයෙත් සරණ වගේමයි. ඒ වෙලාවේ මම හිතුවා මේක ගජුමක්. මේක වගකීමක් නැති කෙනෙකුගේ හැසිරීමක්. මිට අසීරු වුණ මගේ ජීවිතේ මේ හැමදාම වෙනස් වුණ කොහොමද? මට කනගාටුවක් නැහැ. මම ජීවිත පිරිමි සටන කළ ඒත් රාජ් මාව හිමුවන. ඔව් මට පොතක් දෙන්න කියවන්නේ. ඒ අවස්ථාවන් පස්සේ මගේ ජීවිතේ සියල්ල වෙනස් වුණා. මගේ ජීවිතේ මුළුමනින්ම යුද්ධ භූමියක් වගේම තිබුණි. මීට කිසිදු ආරක්ෂිත රැකියාවක් තිබුණේ නැහැ. හැම දෙයක්ම මට විරුද්ධ වීම වුණේ. ඒත් දැන් බලන්න මම නගර 7ක් රට 3ක් තුල ව්‍යාපාරයක් පවත්වාගෙන යන සමාගමක් හිමිකරුවෙක්. මම අසන්නම් එක පර්ශනය. මෙහෙම වුණේ කොහොමද? මට ඒක තේරෙන්නේ නැහැ. හැබැයි මට විශ්වාසය තිබුණා මේ වාසියක් නෙවෙයි. මගේ ඇතුළින්ම හඬක් කියනවා මේක සරල වාසියක් නෙවෙයි. මම දැන්වමින් දැනගෙන තිබුණා ව්‍යාපාරය කියන්නේ දුෂ්කර මතයක්. මට හැමදාම කියලා තිබුණා ඔයාට උසස් අධ්‍යාපනයක් නැත්නම් හොඳ රැකියාවක් නැහැ. හැබැයි මම පාසලවත් ඉවර කළේ නැහැ. හැබැයි මම සමාගමක් හිමිකරු. ඒ නිසා මම තීරණය කළා මගේ ජීවිතේ මෙහිම වෙනස් වුණේ ඇත්තටම මොකද්ද කියලා සේවිය යුතුයි. ඒ වෙලාවේ මම සොයීමක් ආරම්භ කළා. මට මතක් තියෙනවා අපි සමාගමක උපදේශකාවක් කැතරයින් කියන ජර්මනයික කාන්තාවක් එක්ක මගේ සහකාරී ජොයිනා එක්ක අපි කතා කළා. කැතරයින් මට කිව්වේ විකයක් අදටත් මට අමතක වෙලා නැහැ. සාර්ථකත්වය කියන්නේ සුත්පත් රටවකට නොව ඒ වෙන පසුව පවත්වන මනසකටයි. සාර්ථකත්වයේ තුල පස්සෙන්ම හයිපසීම තීරණය වන්නේ අභ්‍යන්තර ජීවිතයටයි. මීට කිසිදු ඒ විකයයි අස නැහැ. ඒත් ඒ වෙලාවේ මම වහම දන්නු ඒ විකයයි ඇත්තක්. මම දැන්වමින් දන්නවා. එවකට මම ඉංගලන්තයේ ඒ පාරේ ගිහින් ඉඳලා තිබුණි. මට ව්‍යාපාර මාර්ගෝපදේශනය කියන වචනේ තරම්වත් හිතෙන්නේ නැහැ. හැබැයි ඒ ගැන මම කනගාටුවක් දන්නේ නැහැ. මම පාසල යන්නෙත් නැහැ. ව්‍යාපාර අත්දැකීමවත් නැහැ. සාර්ථකත්වය කියන්නේ පරිපාලන සැලසුමින් පස්සේ හැටියට පසුපොරක් පාඩිය නෙවෙයි පස්සම මනෝභාවයයි. හැමදාම උන්නම් ඔබ මිනිස් තුලේ ඔබ විශ්මිත මිනිස් තුලේ. හිත මම ඔයාලට එක එක සංකල්පයෙන් ඉතාමත් සරලව පැහැදිලි කරන්නම්. වයස 15,000ක්වත් ඉන්න කෙනෙක් තීරුම් ගන්න විදියට. විශ්වාස කරන්නේ. මට ගරුපොයින් කියන්න පුළුවන් මම දේවල් සරලව උගන්වන්න. මට උගන්වපු හැමෝම ඒකම කළේ. ඒ වගේම උගන්වන්නේ සරලවයි. ඒකට හේතුව වන මේ හැමදාම වටපුරමින් තියෙන්නේ ඔබ විශ්මිත මිනිස්සු වටනේ. බෑන් ඩීවාල් මට අත්‍යවශ්‍ය දෙයක් කියලා තිබුණා. බබ් හැමදාම වටිනා මිනිස්සු දිනේ. ඔහු විශ්වාස කළ අප තුළ තිබෙන විශ්මිත ලෝකයේ කෙරෙහි අවධානය යොමු කළත් ස්වභාවයේ සීමාවන් තුළ තියෙන ඕනෑම දෙයක් අපිට කරලා හැරෙන්න පුළුවන් කියලා. දැන් අවධානයෙන් අහිමකින් දුන්න මේ තොරතුරු වටිනා විශේෂත්වයකින් යුක්තය. මම කිසිදුම මොළයේ විශේෂයක් උනේ නැහැ. මම මේ ක්ෂේත්‍රයේ කෙනෙක්වත් නෙමෙයි. හැබැයි මම කොටි ගණන් උපයලා තියෙනවා. ඔව් ඇමරිකානු ඩොලර් කොටි ගණන්. ඒක ලොක් කරන ලිසම් දේවල් වලින් එකක් වගේ මේ මට නම්. ඒත් මට පිටිපස්සේ කියන්න ඕන මම සතියෙන්ම දිනෙන්නේ නැහැ කොහොමද සල්ලි නිවැරදිව පාලනය කරන්න කියලා. මට මාගේම සමාගමක් තිබුණි. හැබැයි අයින්ස්ටයින් කිව්වේදී අපිට මතක් කිරීම අපිට අවශ්‍ය කරන ධනාත්මක බලශක්තිය සිත ගන්න හැකි වුණත් ඒක සැබවෙන්න පටන් ගන්නවා. ඊටමත් වසර 15කට පමණ පෙර අපගේ සම්මන්ත්‍රණයකට නීතිවරයෙක් එක් වුණේ. ඇයි ආයෝජන විශේෂයක් වුණේ? අපිට මෙතනේ තවත් මිතුරෙකුත් තිබුණේ. බුබුගේ පොඩි බල්ලෝ. සෑන්ස් ගාලැගර් කියන්නේ එම නීතිවරයෙක්. ඇය ඊටම සාර්ථක ආයෝජන නීතියෙක්. අපි උගන්වන දේවල් ඇයව මාවත කරලා තිබුණි. ඒක එක්ක පසුපසින් සිදුවෙමින් අන්තිමට ඇය මගේ ව්‍යාපාරික හවුලුකාරිය වෙලා. සෑන්ස් ඇත්තටම මොළයේ විශේෂයෙක්. ඇයි බැංකු මිලදීගෙන ඒවා මහජන සමාගම බවට පරිවර්තනය කරනවා. නමුත් මට බුබට් මොළයේ ගැන කිසිම දැනුමක්
හැබැයි මම මීට වටින පරිපූර්ණ ව්‍යාපාරික හවුල්කාරයෙක් අරගෙන තිබුණේ. මට ආදරේ ඒ කරන දේවල් කරමින් ඉඳින්නේ සෑන්ස් සමග මගේ සමාගමේ ආරක්ෂිත අතක් තියෙන්නේ කියලා මම දැනගෙන හිටියා. ඇය තමයි අපි සමාගමේ විධායක අධ්‍යක්ෂවරයාත් සභාපතිවරයාත්. මට මෙයා කියන්නේ ඇයිද? ඔබට තේරුම් ගත යුතුයි. ඔබට හැකියි සහ ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඔබගේ මිනිස් තුළ ඇති රූපය සැබ කරවීම සඳහා ආකර්ෂණය කරන්න පුළුවන්. මේක හැමදාම සිද්ධියක් නෙමෙයි. අපි තුළ පුදුම වශයෙන් ලස්සන ලෝකයක් තියෙනවා. ඒක පිළිගන්න විට ඔබට ස්වභාවයේ සීමාවන් තුළ ඕනෑම දෙයක් කරන්න හැකියාව ලැබී. මම නීතිය නැත්නම් මේ සතියේ මට උගන්වලා තියෙන්නේ විශේෂම පුද්ගලයෙකු. ඔහු මීට අමුතුවෙන් දේවල් ගොඩක් උගන්වලා දීලා තියෙනවා. මම ඔහුට ගොඩක් මතකයි. බෑල් සහ මම ඊටාම් ගැඹුරු මිතුරන් වෙලා. අපි එක්කම වැඩි ගොඩක් කළා. ඔහු ශරීරයෙන් විශාල පුද්ගලයෙක්. මම එහෙම නෙමෙයි. මම ඔහුත් එක්ක වැඩ කරන්න පටන් ගත්තට වසර ගණනාවකට පස්සේ මගේ බරුසෙක් සහ එක් කාලගරුමෙක් වගේ තිබුණේ. අපිට සප්පු යාමට හොරි කැමතියි. ඔහු සප්පු වලට යනකොට කිව්වේ මම පිරිමි කොටස තියනවාද කියලා. ඔහු සරන්ට කිව්වේ මට තති වෙන්නේ නන කාමරේ වටුවට යන්න වෙනවා. ඔහු තමන්ගේ විශාලභාවයේ සාධාරණ කිරීමක් වශයෙන් මේක කිව්වා වගේ. ඒත් ඔහු විශිෂ්ට පුද්ගලයෙකු. ඔහු තමයි මට මගේ ජීවිතේ වෙනස් කළ අදහස් දුන්නේ. ඔහු කිව්වා බාබ් මම කැමති ඔබට මේක තේරෙන්නේ. ඔහු රූපයක් දැක්කුවේ. ඔහු කියලා තිබුණේ මෙහි විශාල වටේ ඔබ මිනිස. ඉහළින් තියෙන්නේ ඔබේ චේතනමය මිනිස. පහළින් තියෙන්නේ ඔබේ අවචේතනමය මිනිස. ඔබ මේවා ගැන ගොඩක් කියවලා තියෙනවා. හැබැයි මම හිතනවා ඔබට තවම සපොෂ්ට නැහැ. මිට හැමදාම තියෙනවා මිනිස් ගැන කියන හොඳම පොතක් වන්නේ ජෙස්සු මර්ෆ් විසින් රචිත අවචේතන බලය. ඒ පොතේ අති විශිෂ්ටයි. ඔබට තවම ඒක නැත්නම් ඔබ පුස්තකාලය අසම්පූර්ණයි. ඔහු මීට එම රූපය විස්තර කළ. ඔහු කිව්වා ඔබ ගැන සිතුන විට ඔබ මිනිස්ට රූපයක් එනවා. ඔබට තේරුම් ගන්න ඕන මිනිස කියන්න ඔබ ජීවිතයමයි. පසුව ඔහු කිව්වා දැන් ඔබට මේක කාර්යාත්මක කරන්න ඉගෙන ගන්න වෙයි. ඔහු කිව්වා මිනිස් තුළ ධනාත්මක පැත්තක් තියෙනවා. තිරිස්තර පැත්තකවත් තියෙනවා. මේක තමයි විරුද්ධත්ව නීතිය, වපුරත බව නීතිය. ඔහු කියන්නේ බල ශක්තියක් ඔබ චිතනාව හරහා වදන ඔබ මිනිසට එනවා. ඒක ඔබ මිනිසට ඇතුළු වෙමින් සිතුම් පදනම් වෙනවා. ඔබ මිනිසට එන බලය නිසා ඔබ නව අදහස් නිර්මාණය කරනවා. ඒක හුඟක් අගන හැකියාවක්. ඔබට පුළුවන් කවදාවත් කවුරුත් නිස්තු අදහස් නිර්මාණය කරන්න. ඔබ චිතනමය මිනිසට ආව අදහස් ඔබ අවචිතන මිනිසට බලපනවා. ඒක තමයි ඔබට දෙන්න හිතුවෙන හිතුවේ. හැඟීම් කියන්නේ වෛකලනයක්, වෛකල අවබෝධයක්. මේ හැඟීම ඔබ සිරුර හරහා පෙන්න පටන් ගන්නවා. ඒක කාර්යවලට හිතුවෙනවා. කාර්ය නිසා පෙරතපල එනවා. මේ හැමදාම එකට එකලස් වීම තමයි අපි වාර්තයි කියලා කියන්නේ. අය කීප දෙනෙක් තිරිස්ත පැත්තට යනවා. ඔවුන් හැම විටකම වැරදි දේවල් සෙවෙනවා. ඔවුන් ඒවා සොයා ගන්නවා. මොකද හැම විටකම වැරදි දෙයක් ඇත්තේ. වෙන අයෙකුට ධනාත්මක පැත්තක් පෙන්නවා. ඔවුන් හොඳකම් පේනවා. ඔව්ව හැරි. මොකද හැම විටකම හොඳ දෙයක්ත් තියෙනවා. කුමන් තත්ත්වයක් වුණත් ඒ හොඳ සහ නරක දෙකම සොයා ගන්න පුළුවන්. ඔබට මගේ කතාවේදී වැරදි හොයන්න ඕන නම් අරගෙන හව පැහින්ල සේවේ. නමුත් ඔබට හොඳ දෙයක් සෙවීමට ආශාවක් තියෙන්නේ නම් වැඩි අවධානයෙන් බලන්න. ඒක ඔබට පේනවා. බල ශක්තියක් ඔබේ චේතනාවට පෙන්නවා. අපිට තියෙනවා අදහස් පදනම් කරන්නම් Taman කැමති විදියට. ඒ සිතම හැඟීම් වලට හේතු වෙනවා. අපි ඒ හැඟීම් වලට ආවේගශීලව සම්බන්ධ වෙනවා. ඒ හරහා අපි ශරීරේ කාර්යාත්මක වෙනවා. ඒ කාර්යවලින් පිළිතපල පත් වෙනවා. මේ සංකල්පයේ අතිශයින්ම වටින එකක. හැබැයි බොහෝ විට වැරදි අරුතු ගැනීම් වලට ලක් වෙනවා. ඔහු ඉදිරියටම ගියයි. ඔහු කිව්වා ඔයාව බබු මෙයයි ඔබ සිතුන් මිනිස. බොහෝ අයගේ ගැටලුව තමයි ඔවුන්ට හිතන්නවත් නොදන්න බව. මානසික කාර්යකාරීත්වය කියන්නේ හිතම නෙමෙයි. මට මේක හරි අවධානයෙන් මතකයි. මම එයා කිසිදුම අමතක කරන්නේ නැහැ. ඔහු කියපු දේ නම් මෙයයි ඔබ සිතුන් මිනිස්. අධ්‍යාපනයේ ලැබෙන මිනිස්සු කියලාත් කියනවා. මම දැන් ඔබ ගැනීම කතා කරනවා. ඔබ මේ අදහස් අරගෙන තවත් දිගටම යන විට ඔබ ජීවත් වන ලෝකයේ සහ ඔබ සිටීම අනුපිළිවෙලින් පාලනය කරන නීති පිළිබඳව වැඩි පැහැදිලිව තීරුම් ගන්නවා. ඔබ ගැන වැඩි හොඳින් තීරුම් ගත්තම ඔබ මුදල් තත්ත්වයේ උසස් වේවි. ඔබ සෞඛ්‍යයේ උසස් වේවි. ඔබ සම්බන්ධතාවයේ උසස් වේවි. ඔබ ලෝකයේම වැඩි හොඳ වෙනවා. අධ්‍යාපනයේ ලැබුණු මිනිසු, නායාමයේ මිනිසු කියන්නේ ඔබ බුද්ධමය කාර්යයෙන් සියල්ල වස්තාන වන තැන. මට මතකයි මම කිව්ව ඒ කියන්නේ දර්ශනික දෙකම කැමැත්ත තර්කය සිතුවිල්ල මතකයේ සහ සඳගතුවේ කියලා එක හයේ. ඔවුන් ඔබ මිනිස් තුළ ඇති මස්පර්ශන වගේ වෙනවා සහ ඔබ ඒවා සංවර්ධනය කරන්න ඉගෙන ගත්තත් ඔබට ඊටා බලවත් පුද්ගලයෙක් වෙන්න හැකියාව තිබෙනවා. ඔබ මගේ වැඩමුළුවක් එක්ව තිබුණත් ඔබට දිනේ මම කෙනෙක් අසලට ගිහිල්ලා ඔහුගෙන් හැමදාම හැම විටම දෙනා ගන්න පුළුවන් කියලා.
අපි ඇතුළත සිදුවන හැමදේම අවසානයේදී පිටතට පෙනෙන්න පටන් ගන්නවා සහ එම අභ්‍යන්තර සම්බන්ධතාවය මට ඒවා හඳුනා ගන්න ඉඩ දෙනද? කිසිවක් සංගවන්නේ නැහැ සහ මම සෑම විටම මේක වැඩමුළුවක්ද කරනවා මට කවුරුන්ද කියලා ටිකක් පෙන්වන්න. මම ඇත්තටම ඔබගේ අවධානය දෙනා ගන්න කැමතියි. මට හැමදේම කළ හැකියි කියලා පෙන්වන්න. නමුත් ඒකට වඩා වැදගත් දෙයක් තියෙනවා. එහෙම කරන්න පුළුවන් නම් මට ඔබටත් පුළුවන්. අපි වෙනත් මිනිසුන්ගෙන් අදුමුතු දෙයක් කරනවා දැක්කම අපි පුදුම වීම. නමුත් අපි තීරිය යුතුයි. අපිටත් ඒ වගේම දෙයක් කරන්න පුළුවන්. යම් දෙයක් කරන්න ඕන කියන අපි ඇතුළත පත්මක් තියෙනවා නම් අපි උපේක්ෂ මිනිස කියන කොටස මේ හැඟීම් වලට වගේ කියන්නේ. ඔබ දකින් පසුවන විට වැරදි අදහස් ඒ කොටස් තුල නිර්මාණය වීමේ හැකියාවක් තියෙනවා. නමුත් වෙනත් පැත්තකින් බලද්දී ඔබට සිතන්න පුළුවන් නිසා ඔබට තේරෙන්නත් පුළුවන්. සහ තේරෙන්න පුළුවන් නිසා ඔබට ඔබවත් පැමිණෙන ඕනෑම දෙයක් පිළිගන්න හා ප්‍රතික්ෂේප කරන්න පුළුවන් සම්පූර්ණයෙන්ම. අපිට වටින බොහෝ වාසියක් තියෙනවා. නමුත් ලෝකයෙන් අපිට ලැබෙන තොරතුරු බොහෝ විට විකුත්. පුවත්පත් ගුවන්විදුලි රූපවාහිනී හා අවට අය අතර වදින්න වැදනට යන කතා. උදාහරණයක් විදිහට ඔබ උණුසුම් කමක් කන කැම් භෝජනාගාරයක ඉඳගෙන ඉන්න වෙලාවකවත් ඒවා ඔබට ඇසින් හැකිය. ඒ තොරතුරු පිළිගන්නද නැද්ද කියන තීරණය ඔබට තියෙනවා. ඔබට ඒවා ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන් සහ ඔබම අදහස් ජනනය කරන්නත් හැකියාව තියෙනවා. නමුත් උපේක්ෂ මිනිසට ඒ හැකියාවක් නැහැ. ඒ හැම කුසලතම තියෙන්නේ වටහා ගැනීම මිනිසුම. උපේක්ෂ මිනිසට ඒ දෙන් ලැබෙන දේවල් පිළිගන්න පමණක් පුළුවන්. ඒවා ප්‍රතික්ෂේප කරන්න බෑ. මේ තීරුම් ගන්න. ඔබ උපේක්ෂ මිනිස් තුළ ලිය තිබෙන දේවල් අවසානයේදී ඔබ ජීවිතයට ප්‍රතිඵලයක් ලෙස පැමිණුවී. ඉතින් මේතන්නේ අපිට අවශ්‍ය වෙන්නේ අපි කල්පනා ශක්තිය ඊතවගෙන් කාර්යාත්මක කිරීමයි. උපේක්ෂ මිනිසට කල්පතිය සහ සතියේ අතර වෙනස් තීරුම් ගන්න බෑ. එය ඒ දෙක අතර වෙනස් වෙන් කරන්න හෝ තීරණය කරන්න බෑ. අවශ්‍ය බොහෝ දෙන මිනිසු දෝෂසහිත සිතුවිලි කල්පනා කරනවා. ඔවුන්ට ඕන දේවල් ගැන සිතනවා. නමුත් ඇත්තටම ඔවුන්ට අවශ්‍ය දේවල් ගැන සිතනවා. දැන් අවධානයෙන් අහන්න. මේ වර්තමානයේ ඔබ වගේ කෙනෙකුට බරපතල සහ නාත්මක තොරතුරු ආරම්භ වෙනවා කියලා සතුයි. ඒවා ඔබ වටහා ගැනීම මිනිසට ඇතුළු වෙනවා. නමුත් ඔබට සිතන්න පුළුවන් ඒ තොරතුරු ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. ඔබට ඔයාලා යන්න කියන්න පුළුවන් සහ ඒවා ඉවත් වෙයි. නමුත් ඔබ දන්නවාද? බොහෝ මිනිසුන් ඒක කරන්නේ නැහැ. ඔබ දන්නවාද ඔවුන් කරන්නේ මොකද්ද කියලා? ඔවුන් සිතන්නේ නැහැ. ඔවුන්ගේ උපේක්ෂ මිනිස් පරිණයෙන් විවුතේ සහ ඒ තොරතුරු ඒකකින්ම ඇතුළු වන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ උපේක්ෂ මිනිසට ප්‍රතික්ෂේප කරන්න හැකියාවක් නැහැ. එතකොට ඔක්කොම නාත්මක තොරතුරු ඇතුළට පැමිණෙන්න ඉඩ තියෙනවා සහ ඒක තමයි අපේ සංකල්ප සැලසුම් පෙරයිඩේගෙම වෙන්නේ. අපි මේ විදියට ජීවිතේ දෙනගන්න ලෙසින් වැඩසටහන් කරලා තියෙනවා. කවුද මේක කරන්නේ? ඇයි ඔවුන් ඒක කරන්නේ? අපි දැන් ඒක හොයලා බලන්න යමු. දැන් මේ කවුළුවේ හිමින් වහල වෙන දෙයක් ගැන හිතමු. මේක ඔබ පසුගිය කාලක් වයසකින් කොට කෙනෙක් වුණාම සිදුවන සිදුවීමක්. ඔබ මේක වැඩි හොඳින් තේරුම් ගත්තත් ඔබ ඉදිරියේදී ලැබෙන පාඩම් සදිය වඩාත් සූදානම් වේ. මන්දමම ඔබට විකිරණ සංසන්භාවයේ සමග ගැලපෙන හැම දෙයක්ම ආකර්ෂණය කරන හැට පෙන්වන්න. මේ ඔබ වයස අඩු කෙනෙක් වෙන වෙලාවේ ඔබ උපේක්ෂ මිනිස සම්පූර්ණයෙන් විවෘත වුණ. ඔබ මලාවට පැමිණ වෙලාවේ ඔබට වටිනා ආශ්‍රිත භාෂාව කොමක් වුණත් ඒ භාෂාව තමයි ඔබ ඉගෙන ගත්තේ. ඔබ විට භාෂා කීපයක් වුණත් ඔබ ඒ සියල්ලම ඉගෙන ගන්නවා. දැන් බලන්න ඔබ විට තියෙච්ච පිරිමේ ද විෂය විදිපිලිවෙත් ඒ සියල්ලම ඔබ උපේක්ෂ මිනිස් තුළ වැඩසටහන් වුණා. ඒ ඊතේ වගේම පුද්ගලයෙකුට ආදරය හා වාරය කරන්න ඉගෙන ගන්න තියෙන්නේ වයස අවුරුදු 6 හා 8න් යටින් නැත්තම් ඒකට වැඩි. දැන් බලාගෙන ඉන්න දරුවෙකුගේ මිනිසු උතේ මුලින්ම කාර්යාත්මක වෙන්නේ ජනක වැඩසටහනයි. ඒ නිසාම ඒකගේ පෙනුම එහිමයි. ඒක ජනක හැඩගැසීමක්. අම්මගේ ශක්තිය ටිකක් තාත්තාගේ ශක්තිය ටිකක් එකතු වෙලා මූලිකත්වයේ හදනවා. ඒ ශක්ති එකට ආවම ඔබේ ආරම්භය වෙලා තියෙනවා. ඊට පසුව 248ක් පසුව ඔබ ලොවට පැමිණෙනවා. නමුත් ඒ අතර කාලය තුල බොහෝ වැඩසටහන් සිදු වෙනවා. ජනක වැඩසටහන්, දින පරිසර වැඩසටහන්, සංකල්ප සැලසුම්. දැන් අපිට අවුරුදු ගණනක් පසුව මිනිස්සු බොහෝ වගේ දේවල් ඉගෙන ගන්නවා. නමුත් කාර්යාත්මක වෙන්නේ නැහැ. මොන්ද ඔවුන්ගේ සංකල්ප සැලසුම්ම තීරණය කරනවා. බලන්න මේ සංකල්ප සැලසුම් කියන්නේ බොහෝ අය නොදන්න. නමුත් හැමෝම දැනගත යුතුයි. අපි හැමෝම විවිධ මතික සම්බන්ධයෙන් විශාල දැනුමක් තියෙනවා. නමුත් අපි ඉගෙන ගත්තේ අපි සැලසුමට පෙරයිඩේගෙන සම්බන්ධ නැහැ. ඒ නිසාම බොහෝ විට අපි දෙන්න දේවල් නොකළ හිට. මම විශ්වාස කරනවා ඔබට මේ හඬ ඇහෙන්න නම් ඔබට අවම වශයෙන් ඔබ මිසක් ආදායම් දෙගුණයකට වැඩ කරගන්න හිට දැනගන්නවා. ඔබ හිතන්න පුළුවන් ඒක අසම්භාව්‍යයි, ඒක හරිද? නමුත් අහන්න, මට විශ්වාස කරන්නේ මම දැන්ටමත් ඒ තැනක හිටියේ. මම ඒක කළේ. මම දසලක්ෂ ගණනක් මිනිසුන් එක්ක වැඩ කළේ සහ ඒක කොහොමද වැඩ කරන්න කියලා මම දන්නවා. අපිට ඉතා ඉහළ මට්ටම දැනුම තියෙනවා. නමුත් ප්‍රතිඵල අවමයි. ඒකයි අපි හුරුවන්න තිතියෙන් තරහවන්ත පටන් ගන්න. දැන් අපි මෙන්න මේ ආකෘතිය භාවිතා කරලා තීරුම් ගැනීමි. මෙන්න මෙහි ඉන්න පුද්ගලයෙක් ඉතා විශාල දැනුමක් තියෙනවා. ඔහු පාසල් ගිහිල්ලා බොහෝ දේවල් ඉගෙන ගන්නවා. නමුත් ඔහුගේ දැනුම ප්‍රතිඵල වලට ගැලපෙන්නේ නැහැ.
මේ පුද්ගලයා ඉතා හොඳ අධ්‍යාපනයක් ලබාගෙන තියෙනවා. සමහර විට විශාල සමාගම්වල අවුරුදු 30ක සේවය කරලා නමුත් ඔහු තවමත් වස්ථානයේ ණය ගෙවන්නේ මහන්සි වෙනවා. ඒ මුදල් වන්නේ මසකට ළඟබෙන් 50000ක ශ්‍රී ලංකා රුපියල් හෙවත් සම්පූර්ණයෙන්ම ලියවෙල්ලෙන් ශ්‍රී ලංකා රුපියල් 50000ක ක්ෂණිකව ගෙවිය යුතු ණය මුදලක්. එයා ළඟදීම ගෙවන්න වී. ඒක අපිට තේරුම් ගන්න බැහැ නේද? ඔවුන් දෙන්න තියෙන්නේ ඒ විදිහට වැඩ කරන එක පමණයි. ඒකට හේතුව තමයි ඔවුන්ගේ මන්දාරමය ඔවුන්ට සම්පූර්ණයෙන්ම පාලනය කරලා තියෙන්නේ. ඔවුන්ට ලැබෙන පිරිතපල ඒ මන්දාරමේ සජ්ජ පළපුරුද්දක් විතරයි. ඒ ආකාරයෙන් ඔවුන්ට ඇති වුණු මේ හැසිරීම රටවේ ඔවුන්ට ඒක ගැන හිතන්නට හැකිවීමට පළමුවීම පෙරමුණීම ආරම්භ වුණා. ඔබට ඔබ ජීවිතයේ පිරිතපල වෙනස් කරන්න ඕන නම් ඔබ මන්දාරමය වෙනස් කිරීම අත්‍යවශ්‍යයි. ඒක සැබෑවටම අත්‍යවශ්‍යයි. හිත අපි ආකර්ෂණ නියමය ගැන ඉගෙන ගන්නවා. එවිට ඔබට තේරෙන්නේ ඒක යන සම්පූර්ණයෙන්ම සංචලන නියමයේ දිගුවක් බවයි. මට යෝජනා කරන්න තියෙන්නේ මේක අවධානයෙන් පරීක්ෂා කරන්න. බලන්න අපි හැමෝටම මන්දාරමයක් තියෙනවා. මට තියෙන එක ඔබට තියෙන වෙනත් එක. මේ මන්දාරමය කියන්නේ පුහුණු වූ මානසිකින් හැසිරීම රටාවක් වෙනවා. දැන් තවත් ටිකක් හිතෙන්නේ අපි හැසිරීම වල බොහොමයක් තීරණය වෙනවා අපි මන්දාරමය මත. ඒවා හැමදාමත් වන්නේ සේවයකාරියාව අපි පරිදි මත පදනම. මේක තේරුම් ගන්න අත්‍යවශ්‍යයි. අපි බලමු ඔබට හැකියාව තියෙනවා ඔබම ආකාරයේ යථාර්ථයක් නිර්මාණය කරන්න. ඔබට ඇත්තටම කැමති ජීවිතේ සැලසුම් කරන්න පුළුවන්. ඒක අපහසු දෙයක් නෙවෙයි. බලන්න ශක්තිය කාර්යාත්මක වෙන්නේ තරගදීශ වලින් හැම තරගදීශයකම යන සංචරණයක. සංචරණ ගණන් නොකළ හැකි තරම් තියෙනවා තරගදීශ මට්ටම ගණන් නමත. අපි ආල්බර්ට් අයින්ස්ටයින් කී වචන වලට ආපහු යම් සියල්ලම ශක්තියයි. ඒ තීරුම් ගන්න ඉතාමත් සරලයි. ඔබ ඔබට අවශ්‍ය යථාර්ථයට ගැලපෙන තරඟයේ සමග ඔබගේම තරඟයේ සංසුන් කරන්නම් ඒ පරිකශ වීම වළක්වන්නේ කිසිවෙකුටම හැකියාවක් නැහැ. එය ස්වභාවික වීම සිදු වී. මේක දර්ශනික ආකල්පයක් නෙවෙයි. මේක භෞතික විද්‍යාවයි. දැන් බලන්න මම මුණින් මට ලෝකේ පුරා පවතින සමාගමක් ඇතිවෙයි කියලා ලුයිමයි. මෙම කාර්යාත්මක වුණ එතන පසින් අදහසක් මට හදිසියෙම මතුණි. මෙයක් මට ඇමතුමක් දෙන්නේ. ඒ වන දේහලෙන් 66කින් පසුව එනම් 12,30,000 රුපියලකට සමාන වන එක්සත් ජනපද ඩොලර් 530ක වසරකට පෙර එනම් බස්වීන් 350 හෙතද අපි දැන් ලෝකයේ හැම රටකම සිටිනවා. මෙහි රහස මෙන්න ඔබට ඇත්තටම ජීවත් වෙන්න අවශ්‍ය ජීවත් වර්ගය තීරණය කරන්න. ඔබ වෙලාව කදියන්න එපා. ජීවිතේ හරිම කටිය. ඒකට උපකාර නැහැ කියලා දන්න හැම දෙයකටම නැහැ කියන්නේ. ඔබට ඇත්තටම අවශ්‍ය ජීවිතේ තීරණය කරන්න. ඒ අතරට නගලපෙන හැම දෙයකටම නැහැ කියන්නේ. ඔබ ඇවිසීම කියන්නේ හැමදකට අරමුණක් වගේ. ඔබ දන්නවද ඒ ඇවිසීම මොකක්ද කියලා? මම කියන්නම්. ඔබ ඇතුළු බලන්න. ඔබ ජීවිතේ මාදයයි. ඔබේ ආධ්‍යාත්මික දෙන එක පරිපූර්ණයි. ඔබ තුල පරිපූර්ණත්වයක් තියෙනවා. ඒ පරිපූර්ණත්වයේ ආවරණවල තියෙන විවිධ අවහිර වලින් උදාහරණයක් ලෙස මන්දාරමයි. ඒ නිසාම ඒක සජීව පරිකශ විය නොහැකි. ඒ පරිපූර්ණත්වයේ හැම විටම ඔබ තුලින් පාවිච්චි වෙන්න උත්සාහ කරනවා. ඒ නිසාම අපිට හැම විටම තව ඕනෙ කියන හැඟීමක් තියෙනවා. මට ලොකු කාලෙකින් මතකෙන් මට හැම විටම හිතෙනවා. ඔයාට හැම විටම තව ඕනෙ. ඔය දැන් තියෙන්නේ හොඳින්. සැහිමකටපත් වෙන්න ඕනේ. මගේ ආච්චිනගේ මිනිස්සෙක් වුණත් ඇයි වැරදිලා තියෙන්නේ? සැහිමකටපත් වීම යන බාධාවකි. නිර්මාණාත්මක තත්ත්වයක් තුළ ඇති නිසැහැල්ලු වීම තමයි ඔබට ඇත්තටම අවශ්‍ය දේවල් ලැබීමට පෙර පහන් කරන්නේ. ඔබට ඇත්තටම අවශ්‍ය දේ මොකක්ද? ඒක ඉන්න ඔබ ඇත්තම හිටියනම් මම කියන්නේ බහැර දේවල් ගැන නෙවෙයි. ඒවත් හොඳයි. ඒවා ඔබට භෞතික වශයෙන් ආරක්ෂාවක් දෙයි. ඔයාට ඕනෑම දෙයක් ලබා ගන්න පුළුවන්. අද උදේ මට යාළුවෙක් එක්ක කතා වෙද්දී ඔහු කිව්වේ ඔහුගේ ගෙහිණු මිත්‍රයෙක්ගේ උපන් දිනේ මේ සතිය කියලා. ඔහු දන්නවා ඒක සතියක් නොවන බව. ඒත් ඔහු කිව්වේ අපි සතිය පිරිම් සමරන්න. ඔහු කිව්වේ අපි ජීවත් වෙන්නේ උපන්දිනයක් වගේ ජීවිතයක්. අපි ජීවිතේ හැමදාම උත්සවයක් වගේ වුණ මට මේක හරිම ආදරෙයි. මේකම තමයි ඔබට අවශ්‍ය ජීවිතේ උත්සවයකට සමාන ජීවිතයක්. හැමදැනකම උත්සවයක් වගේ. ඇවිසම කියන්නේ ලබා ගන්න එක විතරක් නෙවෙයි. ඒක තියගයක්. ඇවිසම කියන්නේ වර්ධනය වෙන එකයි. ඔබ තුල තියෙන ඇත්තම ඔබ ලෝකයට දිගහරීම. ඔබ තමයි දිවයින් වහන්සේගේ අගරගෙනීම නිර්මාණය. ඇවිසම කියන වචනේ පරතන ලතින් භාෂාවෙන් ආවට වචනයක්. එහි අර්ථය දරුවෙක් උපදව දීම හා සංකල්පයක් උපදව දීම යන අර්ථයට. ඇවිසීමෙන් උපදින්න ආශාවයි. ඔබ ඒ ආශාව පෝෂණය කරන තරමට ඒක වර්ධනය වෙල ශක්තිමත් වේ. ආශාව කියන්න ඇතුළු තියෙන බලයක්. එය කාර්යාවන් තුලින් පෙන්වන්නත් කරනවා. ඒක තමයි හැඩය ගන්නේ. ඔබ මේක තේරුම් ගන්න ඕනේ. සියල්ලම සංචරණයයි. සියල්ලම ශක්තියට සම්බන්ධයි. හිත අපි බලමු ඒ ශක්තිය අපට ආකර්ෂණය කරන්නේ කොහොමද කියලා. මට අයමත් කිව්ව යුතුයි. ඔබ හෙට පෙරවරු 10ට මොකද කරන්න මම දන්නේ නැහැ. ඒත් මම 8:40 පීටි එනවා. මම හැම විටම මගේ අදහස් ලියන්නේ කොඩේ පොතක් අරගෙන යනවා. හිත මම ඔබට ආකර්ෂණ නියමයේ පැහැදිලිව උගන්වන්නම්. මම මේක විශ්වවන සිතවර්ෂයේ 6 දශකයේ සිට ඉගෙන ගන්න. එය ගැන මට හරිම අවබෝධයක් තියෙනවා.
මට ජීවිතේ ඕනෑම දෙයක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඔබ හිතනවා ඇති මේක ඇත්තක් නෙවෙයි, ඒත් මේක තමයි සතියේ. මම ඔබට පෙන්වන්නේ කොහොමද ඔබට අවශ්‍ය හැමදාම ලබා ගන්න කියලා. ඒ කියන්නේ හැමදාම එකවර වෙනුවෙන් බව නෙවෙයි. ඒත් ඔබ නැතිවලට අනුකූලව කාර්ය කළත්, මම කියන විදියට හැසිරුණත් ඔබට අවශ්‍ය හැමදාම ලැබෙනවා. ඔබ තමයි දිවයින වහන්සේගේ විශිෂ්ටතම නිර්මාණය. අපි මේක උනන්දුවෙන් ඉගෙන ගමි. බලුවට ස්තුතියි. ඔබ කැමැත්ත සහ අදහස් YouTube හෝ අපි නාලිකාව වියපත් වීමට හරිම උදව්වක්. ඔබගේ දායකත්වයත් අපට ගොඩක් සතුටක් දී. අපි නාලිකාවන් අපි හැමවිටම ලෝකයේ අතවසින්ම මානසිකතකරුවන්ගේ දැනුම ඔබ වෙත ගෙන එන්න උත්සාහ කරනවා, පෞද්ගලික වර්ධනයේ මෙලියමේ නිදහස් සහ ආධ්‍යාත්මිකත්වය පිළිබඳව. ඊළඟ වීඩියෝවේදී මුණ ගැසීමි.